නෑ. අපි අද අභිධර්ම පිටකේ අභිධර්ම පිටකේ ඉගෙන ගන්නනේ අභිධර්ම පිටකේ හඳුන්වනවා කියලා මේකට කියන්නේ. ඒ කියන්නේ මේ අභිධර්ම පිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් 4 වෙනි සතියේ රතනාගරේ දෙවියන් විසවන ලද රුවන් ගෙහි වැඩින්ද පළඟක් බැඳගෙන සිහි කරන්ට යෙදුනා වූ සප්ත ප්‍රකරණේ උතුම් වූ බුදුරජාණන් වහන්සේ මේ ඒ සතියක් මුළුල්ලේ එක දිගටම මෙනෙහි කරපු අභිධර්ම පිටකය වචන වලින් කියන්න බැරි බව තමයි කියලා ඉවර කරන්න බෑ. වර්ෂ 100ක් 1000ක් ලක්ෂයකින්වත් වචන වලට පෙරලන්න බෑ කියලා. උන්වහන්සේ අභිධර්ම පිටකයේ දේශනා කළේ අන්න ජනයාට දේශනා කළේ බුදු වීමෙන් 7 වෙනි වර්ෂයේදී සවැත් නුවර ගන්ධබ්බ වෘක්ෂ මූලයේදී තීර්ථක දමනය සඳහා යමක මහා ප්‍රාතිහාර්ය පාල දෙව්ලොවට වැඩම කරනවා. ඒ වස් කාලය ගත කරා. ඉතින් උන්වහන්සේ තවුතිසාවට වැඩම කරනවා. දසදහක් සක්වලවල දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ රැස් වෙනවා උන්වහන්සේගේ දේශනාව අහන්න. ඉතින් ඒ රැස් වෙලා ඉන්න දෙවි බමුණට බුදුජාන් වහන්සේ මාස 3ක් නොනවත්වා දේශනා කරපු දේශනාවට කියන්නේ අතිවිත්තාර අභිධම්ම දේශනාව. විශේෂයෙන් විස්තර වූ අභිධර්ම දේශනාව. උන්වහන්සේ මේ මාස 3 තවුතිසාවේ ශක්‍රදේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල සෛලාසනයේ වැඩහිඳ කරපු දේශනාව සෑම දවසකම පිණුසිඟා වඩින්න යෙදුනා අනෝතත්ත විලනක. උන්වහන්සේ අදිෂ්ඨාන කරලා නිර්මිත බුදුරුවක් මෙතෙක් ධර්මය දේශනා කරත්වා කියලා මහා 이르දියක් පාලා මනුස්ස ලෝකෙට වැඩම කරා පිණ්ඩපාතේ ලබා ගැනීම. උන්වහන්සේ බුදුරුවක් නිර්මාණය කර මනුස්ස ලෝකෙට යන බව සමහර දෙවි කෙනෙක් විතරක් දන්නවලු. සමහර දෙවි කෙනෙක් දන්නේ නැහැ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඊටාම කෙටි, ඊටාම සුළු පිරිසක් මේක දැනගෙන හිටියා. දෙවියන්ගේ සම්පූර්ණ පිරිසෙන් ගත්තා. සරියුත් මහ රහතන් වහන්සේ අනෝතත්ත විල ළඟට උන්වහන්සේ ළඟට වැඩම කළා. හැමදාම ඒ දවස මුළුල්ලේ කරපු අතිවිත්තාර ක්‍රමේ අති සංක්ෂේප ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඉතා කෙටියෙන් සරුත් හඳුනන්න කියනවා. කෙව්වහම උන්වහන්සේ විස්තර වශයෙන් අලුත පැවිදි වෙච්ච 500ක් භික්ෂූන්ට එදා මේ දවස පුරා මේක උගන්වනවා. ඉතින් මෙන්න මේ ආකාරයට දිව්‍ය ලෝකයට අභිධර්ම දේශනාව කරන ගමන්ම සමගාමීව මනුස්ස ලෝකේ 509ක් අභිධර්ම ඉගෙන ගත්තා.
ඒ නිසාම වෙන්න ඕන ප්‍රථම ධම්ම සංගායනාවේදී කිසිම කෙනෙකුට මේ අභිධර්ම පිටකේ බාර දෙන්නේ නැහැ. මොකද ප්‍රථම ධම්ම සංගායනාවේදී අභිධර්ම පිටකේවත් විනය පිටකේවත් කාටවත් බාර දෙන්නේ නැහැ. ඉතින් මේ අභිධර්මය පිළිගන්නේ නැති සමහරු විනය ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි අභිධර්ම පිටකේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා ප්‍රශ්න කරනවා. ඉතින් ඒක මේ මෑත කාලේ තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි මේ බුද්ධඝෝෂ හිමියන් පහළ වෙන්නත් කලින් ඉඳලා තිබ්බ ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා ඒ හැම හිමිවරු අටුවාචාරින් වහන්සේලා ත්‍රිපිටකය රැගෙන ආපු මේ මහා තෙරවරු ඒ ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා. මේ රේරුකාණේ හාමුදුරුවෝ පොතේ පවා මේ අභිධර්ම පිටකයේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා ප්‍රකාශ කරන්න පුද්ගලයන්ට උත්තර බඳලා තියෙනවා. මොකද ඒක මේ හැමදාම තිබ්බ දෙයක්. විනය පිටකයේ උපාලි හාමුදුරන්ගේ බාරයේ තිබ්බ නිසා විනය පිටකයත් කාටවත් බාර දෙන්නේ නැහැ. සූත්‍ර පිටකයේ නිකාය පහ තමයි ප්‍රථම ධම්ම සංගායනාවේදී බාර දෙන්නේ. හැබැයි ප්‍රථම ධම්ම සංගායනාවේදී පිටක තුනම සංගායනා කළා කියලා සූත්‍ර අටුවාවල පවා සඳහන් වෙලා තියෙනවා. උපාලින් විනයං පුච්චි සුත්ථානන්ද පණ්ඩිතං. උපාලි තෙරුන් විනය ප්‍රකාශ කළා. උපාලි තෙරුන් විනය ප්‍රශ්න වලට උත්තර දුන්නා. සූත්‍ර පිටකය ආනන්ද තෙරුන් උත්තර දුන්නා කියලා කියනවා. ඉතින් ආනන්ද තෙරුන්ට විනය පිටකයට උත්තර දෙන්න බැයිද කියලා ප්‍රශ්නකුත් අහලා තියෙනවා. නෑ පුළුවන්. ඒත් බුදුජාන් වහන්සේ වැඩ ඉන්න ජීවමානව වැඩ ඉන්න කාලෙදිම උපාලි තෙරුන්ව විනය අග්‍ර කොට අග්‍රස්ථානය බුදුජාන් වහන්සේ දුන්නා. ඉතින් උපාලි තෙරුන් වැඩ ඉඳද්දී ආනන්ද හාමුදුරුවෝ එක් කරන එක සුදුසු නැති නිසා උපාලි තෙරුන් තමයි විනයට උත්තර දීලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ සඳහන් වෙනවා පිටකන් තීනි සංගීතං අකංසු ජිනසාවක. තුන් පිටකේම සංගායනා කළා කියලා හැබැයි. ඉතින් එතනිනුත් පේනවා මේ අභිධර්ම පිටකේ සජ්ජායනා කරලා තියෙන බව ප්‍රථම සංගායනාවේදී. තව තැන්වලත් අභිධර්ම පිටකය මේ රහතන් වහන්සේලා 500 දෙනාම එකට සංගායනා කරා කියලා ඒක ඉවරුනහම පෘථුවිය කම්පා වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. මොකද මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව පිළිබඳ වැඩිපුරම ධර්ම කරුණු ගැබ් වෙන්නේ අභිධර්ම පිටකේ. 84000ක් ධර්මස්කන්ධ වලින් 42000ම තියෙන අභිධර්ම පිටකේ. 21000 සූත්‍ර පිටකේ, 21000 විනය පිටකේ. මෙන්න මේ ආකාරයට තමයි මේ තුන් පිටකේ හැදලා තියෙන්නේ. දැන් ධර්මස්කන්ධ 84000යි කියන එක ඉතින් මම හිතන්නේ හැමෝම විසින් පිළිගන්නේ. මේ එහෙම පිළිගන්නේ නැති කෙනෙක් නම් මම අහලා නැහැ හැබැයි. ඉන්නත් පුළුවන්. අභිධර්මය කියන පිටකයට ප්‍රකරණ 7ක් තියෙනවා. කොටස් කරලා තියෙන 7කට. ධම්ම සංගණී කියලා ධර්මයේ සංග්‍රහ කරලා තියෙන කොටසක් තියෙනවා. විභංග කියලා බෙදලා තියෙන කොටසක් තියෙනවා. ධාතු කතා කියලා මේ ධාතුන් පිළිබඳ විස්තර කරපු කොටසක් තියෙනවා. පුද්ගල පඤ්ඤාති වශයෙන් පුද්ගලයෝ සහ ප්‍රඥාප්ති විස්තර කරපු කොටසක් තියෙනවා. කතාවත්තු කියලා කොටසකුයි යමක කියලා කොටසකුයි හත්වෙනි වූ ප ဋ ාණ කියලා ප්‍රකරණයකුයි ප්‍රකරණ 7ක් තියෙනවා. ඉතින් මේ ප්‍රකරණ 7න්ම අභිධර්ම පිටකය ඉගෙන ගැනීම දුෂ්කරයි. මොකද ගැඹුරින් කියලා තියෙනවා. ඉතින් ඒකට පෙර සිටම පහසුවෙන් අභිධර්මය
ට බැස ගැනීමට අටුවා පොත් ගොඩක් ලියලා තියෙනවා. එයින් කීපයක් තමයි අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධම්මාවතාරය, නාම රූප පරිච්ඡේදය, පරමාර්ථ විනිශ්චය සහ නාම රූප සමාසය කියන ඒවා අභිධර්ම අටුවා. එයින් වඩාම ජනප්‍රිය අටුවාව තමයි අභිධර්මාර්ථ සංග්‍රහය. මේ දොස්තර අමරදාස රත්නපාල මහත්තයා සම්ණයක් කියලා තින්නේ අභිධර්මාර්ථ සංග්‍රහයට. රේරුකාණේ හාමුදුරුවෝ පවා එහෙම කරලා තියෙනවා. මොකද බොහෝ දෙනාගේ පිළිගැනීම් පරිදි වඩාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් ඒ අභිධර්මාර්ථ සංග්‍රහය අනුව ගියාම තමයි. මොකද මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව ගොඩාක් දිගයි. බුදුරජාන් වහන්සේට වචන විශාල ගණනක් ඉතා කෙටි කාලයකදී කියන්න පුළුවන්. කොහොමද කියනවා නම් දීඝනිකායේ ප්‍රමාණයයි මජ්ක්‍ධිම නිකායේ ප්‍රමාණයයි විතර වෙනවලු බුදුරජාන් වහන්සේ මදක් වැඩි කළා භුක්තානුමෝදනාව කරොත් එහෙම. ඒ කියන්නේ බණවර 64කුයි බණවර 80කුයි තමයි දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය තියෙන්නේ. ඒ දෙක තරම් විශාල වෙනවලු බුදුරජාන් වහන්සේගේ දේශනාව මේ පිණ්ඩපාතේ දුන්නාම අනුමෝදනා වශයෙන් කරොත් වැඩිපුර චුට්ටක්. නැවත විහාරයට ඇවිල්ලා අවවාද කරන වෙලාවට කරන ධර්ම දේශනාව සංයුක්ත නිකාය අංගුත්තර නිකාය තරම් ලොකුයි. ඒ කියන්නේ බණවර 220ක් විතර ලොකුයි කියලා කියනවා. සංයුක්ත නිකායට බණවර 100යි අංගුත්තර නිකායට බණවර 120යි තියෙන්නේ. ඉතින් ඒ වගේ දේශනාවක් මතක තියාගන්න ලේසි නැහැ කියලා කියන්නේ. දැන් ඔය සංයුක්ත අංගුත්තර කියන නිකාය දෙකේම සූත්‍ර ගණන් වලින් කියනවනම් සංයුක්ත නිකායේ සූත්‍ර තියෙනවා මේ 7762ක්. අංගුත්තර නිකායේ සූත්‍ර තියෙනවා 9557ක්. ඉතින් ඒ දෙක එක්ක වුණාම 17319ක් වෙනවා. ඉතින් ඒ සූත්‍ර එච්චර ගණනක වගේ ධර්මදේශනාවක් තමයි මේ දවල්ට මේ පින්දපාතය අරගෙන ඉවරලා භික්ෂූන් රැස් වුණාම මේ භාවනා කරන්න යන්න කලින් දෙනවා වාදී. එහෙමයි කියලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් දීර්ඝයි. කෙනෙකුට මතක තියාගන්න අමාරුයි. හැබැයි ඒ ධර්මදේශනාව තුළ දානය පිළිබඳ කතා, සීලය පිළිබඳ කතා, කාමයන්ගේ ස්වර්ගය පිළිබඳ කතා, කාමයන්ගේ පහත් බව, කාමයන්ගේ ආදීනව නරක පැත්ත සහ කාමයන්ගේ තියෙන කිලුටු බව, කෙලෙස් සහිත බව. කියන්නේ කාම සැප විඳීමේ තියෙන කෙලෙස් ගතිය, කිලුටු බව සහ කාමයන්ගෙන් මිදීමේ අනුසස් කියන දේ ප්‍රකාශ කරලා අන්තිමට බුදුරුන්ට විතරක් කරන්න පුළුවන් සාමුක්ඛංශික නාවක් තමයි කරනවා කියන්නේ. ඉතින් මේ සාමුක්ඛංශික දේශනාවට මේ චතුරාර්ය සත්‍ය දේශනාවයි තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය දේශනාව හරියටම ගැබ් වෙලා තියෙන අභිධර්ම පිටකේ. සූත්‍ර පිටකේ තියෙන්නේ කොටසින් කොටස පමණයි. හරියටම විස්තර වශයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ අභිධර්ම පිටකේ. අභිධර්ම පිටකේ තමයි බුද්ධ දේශනාවේ තියෙන දිගම සූත්‍රය කියන්නේ. ඒ කියන්නේ තනි සූත්‍රයක් එක දිගට මුළු පිටකය. ඉතින් අභිධර්ම පිටකය උගන්වන්නේ මේ අභිධර්මාර්ථ සංග්‍රහ වගේ අටුවාවක් කියලා දීලා ඊට පස්සේ පිටකය තනියම කියවගෙන යන්න කියලා කියනවා. මොකද එහෙම නැත්නම් මේ ඉවර කරන්න බැහැලු ඉගෙන ගන්න. දැන් එකින් එකම අරගෙන කියලා දෙන්න ගියොත් එහෙනම් උගන්වලා ඉවර කරන්න අමාරුයි කියන එක. ගොඩක් කාලයක් ගත වෙනවා කියලා කියන්නේ. අපි ගාව තියෙන්නේ මේ සරුවත් හාමුදුරුවෝ කියපු විස්තර වශයෙන් තියෙන අභිධර්ම දේශනාව. අතිවිස්තර ධර්ම දේශනාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට කියප එක නෙමෙයි. ඊට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා. ඒක පැහැදිලිද? ඒ කියන්නේ
අති විස්තර ධර්ම දේශනාව අභිධර්ම දේශනාව කරේ දිව්‍ය ලෝකෙට. අතිශයින් කෙටිම ධර්ම දේශනාව කරේ සරුවත් හාමුදුරන්ට. මධ්‍යම ප්‍රමාණයේ විස්තර සහිත ධර්ම දේශනාව කළේ සරුවත් හාමුදුරුවෝ. බුදුරජාන් වහන්සේගේ අනුමැතිය ඇතුව. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ අනුමත කරලා තියෙනවා. ඒ හින්දා ඒකත් මේ සරුවත් හාමුදුරුවෝගේ දේශනාවක් හැටියට සලකන්නේ නැහැ. බුදු දේශනාවක් හැටියටම තමයි සලකන්නේ. ගොඩක් අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා ආභිධම්මික භික්ෂුවම තමයි ධම්මකතිකයා කියලා. ආභිධම්මික නොවන ධම්මකතිකයෙක් නෙමෙයි. ඒ මොකද එක කර්මයක් තව කර්මයක් එක්ක පටලවන්න පුළුවන්. නාමයේ රූපයත් එක්ක පටලවන්න පුළුවන්. එහෙම නැත්නම් විපාකයක් එක්ක පටලවන්න පුළුවන්. අභිධර්මයේ දන්නේ නැති වුනහම එහෙම පැටලෙන්නේ නැති වෙන්න ධර්ම දේශනා කරන්න බෑ කියන. ඒ නිසාම මේ පොත්වල පාලි පාඨ සඳහන් වෙනවා මේ ආභිධම්මික භික්ෂුවම තමයි ධම්මකතිකයා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ මොකද උන්වහන්සේට තමයි හරියටම පැටලෙන්නේ නැතුව මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියලා කියනවා. අභිධර්මයේ අපි ඉගෙන ගන්නවා පරමාර්ථ ධර්ම 4ක් ගැන. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා. ඉතින් මෙන්න මේ පරමාර්ථ ධර්ම 4 තමයි මේ අභිධර්ම පිටකයේ පුරාවටම විහිදිලා තියෙන්නේ. මොකද්ද මේ පරමාර්ථය කියලා කියන්නේ? පරමාර්ථය කියලා කියන්නේ ඇත්තටම තියෙන දේ. හීනාර්ථය කියන්නේ මොකද්ද? හීනාර්ථය කියලා කියන්නේ බලපු ගමන් පේනවා තියනා වගේ ඒ උනට ඇත්තටම බෙදලා හොයලා බැලුවාම ඒක එහෙම නැහැ. එහෙනම් ඒක පරම අර්ථයක් නෙවෙයි. ඊට වඩා පහත් අර්ථයක්, අසත්‍ය දෙයක් හැටියට සැලකන්නේ. මේකටම කියන තව වචනයක් තමයි සම්මුතිය සහ දැන් ඔය හීනාර්ථය කියන එකට ප්‍රඥප්තිය. ඔව් සම්මුති දේශනා, පරමාර්ථ දේශනා කියලා කියනවා. ඒ සූත්‍ර දේශනා කියනවා සම්මුති දේශනා කියලා. අභිධර්ම දේශනාවට කියනවා පරමාර්ථ දේශනාව කියලා. පරමාර්ථයයි ප්‍රඥප්තියයි අතර තියෙන වෙනස කොහොමද කියනවනම් දැන් අපි ලී පුටුවක් ගත්තොත් ඒ ලී පුටුව ප්‍රඥප්තියක්. ඒ කියන්නේ හීනාර්ථයක්. ඇත්තට මේ ලී පුටුවක් කියලා එකක් නැහැ. මොකද මේ ලී පුටුව කියලා පෙන්වන්න දෙයක් නැහැ. එක්තරා විදිහකට එක ආකාරයකට හැඩ ගැසුනොත් විතරයි පුටුවක් වෙන්නේ. ලී පුටුවක් වෙන්නේ. ඒ ලී ටිකම හැඩුවොත් එතන පුටුවක් කියලා සඳහන් වෙන්නේ නැහැ. නිකන් ලී ගොඩක් හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට දැන් පුටුව කියලා පෙන්වන්න ලී නෙමෙයි පුටුව කියන්නේ. පුටුව කියලා පෙන්වන්න දෙයක් නෑ ඇත්තට. එතකොට ඒ තියෙන ලී ටික කුඩු කරොත් අපි කියන ලී කුඩු කියලා. එතන පුටුවක් නෑ. එතකොට පුටුව කියලා පෙන්වුවේ මොකටද කියලා කියන්නේ පැහැදිලි කරන්න දෙයක් නැතුව යනවා. ඒ කියන්නේ හොයලා බලද්දි අර්ථය නැති වෙලා යනවා නම් ඒක හීනාර්ථයක්. එහෙම නැත්නම් ප්‍රඥාප්තියක් කියලා කියන්නේ. හොයලා බලද්දි වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා නම් ඒකම ඉස්මතු වෙලා පේනවා නම් ඒකට කියන්නේ පරමාර්ථය කියලා. එහෙම තමයි මේ ලෝක විවහාරයයි මේ කියන්නේ සම්මුතිය කියලා කියන්නේ ලෝක විවහාරයට පරමාර්ථ දේශනාව අතර තියෙන වෙනස්කම අඳුනගන්න අපි ඒ විදිහට. මොකද මේ එක සිද්ධාන්තයක් තියෙනවා මේ යම්කිසි එකට පවතින දෙයක් බෙදුවට පස්සේ දෙකක් හැටියට තියෙනවා නම් ඒ දෙකක් හැටියට තිබුණා නම් එකක් නෙමෙයි දෙකක්ම තමයිලු එකට එක්කහුව වෙලා තිබුණා. ඒක තේරෙනවද? ඒ කියන්නේ දැන් යම්කිසි දෙයක් බෙදන්න පුළුවන් නම් දැන් කලින් අපිට මොන හරි ගත්තොත් එහෙම මේ දැන් ඉස්සර අපි හිතුවේ දැන් පරමාණුව කියලා කියන්නේ බෙදන්න බැරි තියෙන කුඩාම අණුව තමයි
පරමාණු කියලා කිව්වේ. මොකද පරම අණුව කියලා කියන්නේ කුඩා කියන. පරම කියලා කියන්නේ කෙලවරටම කියලා කියන්නේ. පරම කියන්නේ කෙලවර කියන්නේ. ඉතින් කුඩා විදිහට බෙදාන ගිහලා අන්තිමට හම්බෙච්ච එක තමයි පරමාණු කියලා කියන්නේ. ඉතින් ඒ පරමාණුවත් නැවත බෙදුවා. එතකොට ඒකට පරමාණු කියන වචනේත් වැරදි ඇත්තට. ඉතින් ඒ එහෙම බෙදුවට පරමාණු කියන වචනේ මාරු කළේ නෑ වුණා. ඒක පරම නොවන අණුවක් වුණා ඒක. ඉතින් ඒ වගේ අර බුදුන් වහන්සේ හීනාර්ථය කියලා සඳහන් කළේ අන්න ඒකට. දැන් අපි විද්‍යාවේ හොයාගත්ත පරමාණු. ඒක හීනාර්ථයක්. මොකද බෙදාන ගියාම මේක නෑ. පරමාණුව නෙමෙයි ඒක. ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වශයෙන් තව බෙදන්න පුළුවන් වුණා. ඉතින් මේ බුදුරජාන් වහන්සේ බෙදලා ඉවර වෙලා කියපු නම් ටික තමයි කියන්නේ චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා. මේ චිත්ත තියෙනවා 89ක්. සිත් වර්ග 89ක් තියෙනවා. ඒ 89 විස්තර වශයෙන් කියනවා නම් ලෝකෝත්තර හිත් 8යි තියෙන්නේ. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගසිතයි, ඵලසිතයි කියලා සිත් දෙක ගත්තාම 4කට 8ක් වෙනවා. ඒ 8යි තව 81කුයි තමයි සිත් 89 කියලා කියන්නේ. මේ ලෝකෝත්තර සිත් 8 මොන ධානයේ ඉඳලාද වඩන්නේ කියලා ධාන 5කට බෙදනවා. ඉතින් මේ සමහර කෙනෙක් ප්‍රථම ධානයෙන් තමයි සෝවාන් වෙන්නේ. සමහර කෙනෙක් දෙවන ධානයෙන් සෝවාන් වෙන්නේ. ඒ සමාධි මට්ටම. ඒ සමාධි මට්ටම හැටියට සිත් ප්‍රභේදගත කරාම මේ 8 5කින් වැඩි කරන්න වෙනවා. එතකොට 40ක් වෙනවා. එතකොට මේ කලින් තිබ්බ 81යි මේ 40යි එක 121ක් වෙනවා. ඒ හින්දා කියන විස්තර වශයෙන් කියනවනම් සිත් 121ක් තියෙනවා. නැත්තම් 89යි තියෙන්නේ. එහෙම තමයි සඳහන්. ඊට පස්සේ චෛතසික කියලා ශක්ති විශේෂ 52ක් තියෙනවා. චේතනාව කියන්නේ එක චෛතසිකයක්. සංඥාව කියන්නේ එකක්. අපි විස්තර වශයෙන් ඉදිරියට කරනවා. රූප කියලා 28ක් තියෙනවා. මේ චිත්ත චෛතසික රූප කියන මේ තුනම චිත්තය චෛතසිකයේ රූපය කියන තුනම සංකතයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. නිර්වාණය කියන එක හේතුවෙන් හටගන්න පරමාර්ථයක් හැටියට සඳහන් වෙන්නේ නැහැ. ඒක අසංකත ධාතුවක් හැටියට තමයි කියන්නේ. මේ අනිත් කාරණේ තමයි විශේෂයෙන් දැනගන්න ඕන මේ පරමාර්ථ කියන මේ චිත්තචෛසික රූප කියන පරමාර්ථ තුනම ද්‍රව්‍ය නෙමෙයි අද්‍රව්‍යමයි. ඒ කියන්නේ ද්‍රව්‍යයක් තියෙනවා වගේ පේනවා විතරයි රූපවල. ඒව ඇත්තටම ක්‍රියාවලි කියලා ක්‍රියාදාම. තනි ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවන් ගොඩකගේ ක්‍රියාවන් රසකගේ එක්හුවීම. ඒකට කියන්නේ ක්‍රියාදාමයක් කියන්නේ ක්‍රියාවලක්. ඒකට තමයි ක්‍රියාදාමය කියලා කියන්නේ. ඒ ක්‍රියාවලක් නිසා දෙයක් තියෙනවා වගේ අපිට පෙන්눔 කරනවා. ඒක අපි රූප කාණ්ඩයේදී අපි වෙනම දැනගන්නවා. ඊට අමතරව මේ සිත කියන්නේ ක්‍රියාවක්. එක සිතක් ක්‍රියාවක්. තව සිතකුත් ක්‍රියාවක්. ඒවා ශක්ති විශේෂ කියලා අපි දන්න වචන වලින් හඳුන්වන්න පුළුවන්. සිත කියන්නේ ශක්තියක්. මොනවා හරි දැනගැනීමේ ශක්තියක්. චෛතසික කියලා කියන්නේ ඒ සිතත් එක්කම ඇති වෙන ගුණ ස්වභාවයක්. ඒවත් ශක්ති විශේෂම තමයි. ඉතින් මේ චෛතසික 52ක් කියලා තියෙනවා. ඒ 52කින් චේතනාව කියන චෛතසිකයේ තියෙන ශක්තිය තමයි කර්ම ශක්තිය කියලා අපි කියන්නේ. ඒ හින්දා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කිව්වත් ඒවා මේ ද්‍රව්‍ය හැටියට සලකන්නේ නැහැ. ඒවත් ක්‍රියා හැටියට තමයි සලකන්නේ. ශක්තිය හැටියට තමයි සලකන්නේ.
ඒ ශක්තිය තියෙන නිසා අපිට ඝන හැටියට තේරෙනවා. එහෙම නැත්නම් ද්‍රව හැටියට තේරෙනවා. ඒ ක්‍රියාවලිය අණුව ඒකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ලක්ෂණවල අඩු වැඩි ගතිය අණුව අපිට ඒකේ ස්වභාවය වෙනස් වෙලා පේනවා. ඉතින් ඒක තව ටිකක් ඉස්සරහට අපි ඉගෙන ගන්නකොට පැහැදිලි වෙයි. මොකද මේ සාමාන්‍ය උදාහරණයක් තියෙනවා දැන් මේ අපි ගමනක් යනවා නම් අපි හිතමු අපි සතම්මක් ඇවිදිනවා කියලා. ඒ සතම්මක් ඇවිදිනවා කියන එක ක්‍රියාවක් නෙමෙයි. ක්‍රියාදාමයක්. හැබැයි එක ක්‍රියාවක නැවත නැවත ඇතිවෙමුකුත් නෙමෙයි. ක්‍රියා ಜಾති කීපයක් එක දිගට ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා වශයෙන් ඇතිවීමක් තමයි. මොකද අපි අඩිය ඉස්සරහට ගෙනියනකොට අපි යනවා ඉස්සරහට. ඊට පස්සේ අඩිය තියනකොට ඒ කියන්නේ අපි නැවතිලා ඉන්නේ. ඒ කියන්නේ අපි 70ක් ඇවිද්දොත් හැම ගිය නැති තැනකුත් නැහැ. නැවතිච්ච නැති තැනකුත් නැහැ. ඒ කියන්නේ සෑම මොහොතකම අපි එක තැන ඉඳලා තියෙනවා. සෑම මොහොතකම ඇවිදලා තියෙනවා. ඒ දෙකම එකට සිද්ධ වීම නිසා තමයි යෑම කියන එක පේන්න පටන් ගන්න. දැන් රථයක් ගමන් කරනවා කියලා කිව්වට ඒ රථය ගමන් කරනවා ඇහැට සංවේදී වෙන්නේ නැහැ. ඇහැට සංවේදී වෙන්නේ නැත්නම් ඇහැට පේන්නේ රථය එක තැනක තියෙනවා පේනවා. ටික වෙලාවකින් බලුවාම එතන නැතුව තව තැනකින් පේනවා. ඊට පස්සේ තව ටිකකින් බලුවාම එතනත් නැතුව තව ටිකකින් පේනවා. තව ටිකක් ඈතින් පේනවා. ඒ වගේ මේ ගමන් කරන රථය තනින් දැකීම නිසා යෑම කියලා ක්‍රියාවලියක් වෙනවා ඇති කියලා අනුමාන වශයෙන් හිතෙන් දැන ගැනීම තමයි සිද්ධ වෙන්නේ. නැත්නම් යෑම කියන එක මේ එහෙම පේන එකක් නෙමෙයි. මොකද යනවා පේන්න විදියක් නැහැ. මොකද රූප කලාප ඇති වෙවි නැති වෙන වේගෙ අතිශයින් වේගවත්. කොච්චර හයියෙන් ගියත් එක තැනක ඇති වෙච්ච එකක් තමයි අපි දැකලා තියෙන හැම වෙලේම. ඒ වෙනකොට වේගයෙන් ඉදිරියට යනවා වගේ පේන්නේ. මොකද ඊළඟ සැරේ බලනකොට ගොඩක් දුර ගිහිල්ලා නම් අපි කියන ගොඩක් වේගෙන් ගිහිල්ලා. එහෙම නැත්නම් ඊළඟ සැරේ බලනකොට ඒ ළඟම තියෙනවා නම් අපි හිමින් ගිහිල්ලා කියනවා. එහෙම නැත්නම් එතනම තිබ්බොත් අපි කියන හෙලවෙන්නේ නැතුව තිබුණා. එතනම තිබුණා කියනවා. එහෙම තමයි ඒක අපි අනුමාන වශයෙන් තමයි මේ යෑම සහ සිටීම හොයාගන්නේ. ඒක නැවතිලා තියෙන දෙයක දැකීම තමයි එහෙන් සිද්ධ වෙන්නේ. මේක පැහැදිලි. මේ දැන් මම කියනවා පැහැදිලි මදි නම් ආයෙ අහන්න. මොකද උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. මේ ඉස්සරහදිත් ආයි මේවා ඔක්කොම එනවා. අනිත් එක තමයි මේ කාරණයක් කියන්න ඕනේ මේ භාෂාවේ තියෙන වචන වලින්ම අභිධර්මයේ ඉගෙන ගන්න බෑ කියලා විශේෂයෙන් වෙලා තියෙනවා. මොකද පාලි වලින්වත් හරියටම කියන්න බෑ. සිංහලෙන් ඉතින් මොන කතාවද කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මේ ලෝභය කියන තනි ධර්මය හඳුන්වන්න මේ ධම්මසංගණී ප්‍රකරණේ වචන 100ක් තියෙනවා. ද්වේෂය කියන එක හඳුන්වන්න 26ක් තියෙනවා. මෝහය කියන එක හඳුන්වන්න 24ක් තියෙනවා. ඉතින් මම මේ නිකන් මේ ඒ වචන කියන්න ඒ වචන ටික කිව්වහම දන්න වචන සහ නොදන්න වචන ගොඩක් ඇති. තත්ත කතමෝ ලෝභෝ මෙහි කුමක්ද මේ ලෝභය යනු? යෝ ආගෝ යම් රාගයක් තියෙනවා නම් සරාගෝ අනූනයෝ අනුරාධෝ නන්දි නන්දි රාගෝ චිත්තස්ස සරාගෝ ඉච්ඡා මුච්ඡා අජ්ජෝසනං ගේදෝ පලිඝේදෝ පංගෝ සංකෝ ඒජා මායා ජනිකා සංජනනී සිබ්බනී ජාලිනී
සරිතා විසත්තිකා සුත්තං විසටා ආයුහිනි ဒ ුතියා පනිදි භවනෙත්ති වනං වනතෝ සන්තෝ සිනෙහෝ අපෙක්ඛෝ පටිබන්දු ආසා ආසින්සන ආසින්සිත සිතත්තං රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා පොට්ටබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා චප්පිතත්තං ලෝලුප්පං ලෝලුප්පායන ලෝලුප්පායිත්තං පුඤ්ජජිකතා පුඤ්ජංජිකතා සාදු කම්මතා අදම්ම රාගෝ විසම ලෝභෝ නිකාන්ති නිකාමනා පත්තනා පීහනා සම්පත්තනා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරෝධ තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා ඕගෝ යෝගෝ ගන්තෝ උපාදානං ආවරණ නීවරණං ඡාදනං බන්ධනං උපක්ඛිලසෝ අනුසයෝ පරියුට්ඨාන ලතා වේවිච්ඡං දුක්ඛ මූලං දුක්ඛ නිදානං දුක්ඛප්පබවෝ මාර පාසෝ මාර පලිගං මාර විසයෝ තා නදී තණ්හා ජාලං තණ්හා ගද්දලං තණ්හා සමුද්දෝ අවිද්ධා ලෝභෝ අකුසල මූලං අයං උච්චති ලෝභෝ. ඉතින් මෙන්න මේ ආකාරයට ලෝභය ගැන වචන 100කින් කියලා තියෙනවා. ඒ කියන්නේ පාලියෙන් බුදුරජාන් වහන්සේ ලෝභය හඳුන්වන්න කියලා තියෙන වචන 100. ඉතින් දැන් මේ හැම වචනයකටම හරියටම සිංහල වචනයක් හොයන්න හරිම අමාරුයි. ඒ කියන්නේ පාලි වචනේ තේරුම් ගන්නත් සිංහල වචනෙට පරිවර්තනය කරන්න බෑ හරියටම. ඒ කියන්නේ ලෝභය කියන තනි ධර්මය හඳුන්වන්නත් අමාරු නම් මේ නාම රූප කියන දෙකම නැති නිවන හඳුන්වන්න කොච්චර අමාරුද? ඒ වගේ මේ මම මේ නන් ටික කිව්වේ ඔබ මේ එකක් තමයි එක සැරයක් හරි එක අහන්නේ හොඳයි කියලා. අනිත් එක මේ ඒ ධර්මයේ ගැඹුරුකම අපි දැනගන්න ඕන හින්දා. ඉතින් මේ අභිධර්මය කියන සාගරයට මේ සාගරය තරණය කරන්න හිතාගෙන ආපු අපි මේ මූදු වෙරළට ඇවිල්ලා කකුල් දෙකේ යටිපතුල විතරක් තෙමාගෙන ආපහු ආවා වගේ තමයි මේ අදහන අභිධර්ම දේශනාව. තේරුණාද? ඉතින් මේ ඒකත් අපි දැනගන්න ඕනේ හින්දා මේ හින්දා තමයි මේ කිව්වේ ඇත්තට. මේ හිත කියන එක ඊටාම අඩු ආයුෂයක් තියෙන ඊටාම වේගවත් ක්‍රියාව. ඒ ක්‍රියාවේ අවස්ථා තුනක් තියෙනවා කියලා කියන උත්පාද තිති භංග යන දෝෂෙන් ඇතිවීම පැවතීම සහ නැතිවීම. හතරවෙනි අවස්ථාවක් ඇත්තේම නැහැලු. ඒ කියන්නේ ඒ උත්පාදයක් තිතියත් භංගයත් හැරුණකොට වෙන කිසිම අවස්ථාවක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එක සිතක් නැතිවීමෙන් පස්සේ අනික් හිත ඇතිවීමට වෙලාවක්වත් හිතින්න විදිහක් නැහැ. මොකද අවස්ථා හතරක් නැහැ. අනිවාර්යයෙන්ම තුනයි තියෙන්නේ කියලා තියෙනවා. අනිත් එක මේ සිත කොච්චර වාර ගානක් ඇති වෙනවද කියලා කියනවනම් අසුරු සැනකදී එහෙම නැත්නම් ඇසිපිය සැලීමකදී නැත්නම් මෙහෙම අසුරු සැලීමකදී අසුරක් ගැසෙන කාලයකදී කෝටි ප්‍රකෝටි ගානක් ඇති වෙනවා කියලා තියෙනවා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේම මිලිඳු රජුරවන්ට උදාහරණ පිණිස කියනවා මහරජ අසුරු සැනක ගසන මොහොතකදී ඇති වුණ සිත් ප්‍රමාණය දල වශයෙන් 150 යාල සත් අමුණු 12ක්. ඒ කියන්නේ අමුණු ගානයි ලාස් ගානයි පැත්තකින් තිබ්බත් ගැල් 150
150ක V පුරෝලා ඒ V ඇට එක අයින් කරොත් ඇතිවන එක හිත් ප්‍රමාණය එක හිතකට ගානේ මේ අසුරු සැනකදී ඇතිවන ඒ V ටික ඔක්කොම ඉවර වෙනවා. ඒ කියන්නේ ගැල් 150ක පුරවපු දල වශයෙන් කියනවා නම් මේ අමුණු ගානයි ලාස් ගානයි නැතුව ගැල් 150ක පුරවපු සිත් ගණන මේ V ඇට ගණන ඉවර වෙනවලු සිත් ගණනට. ඉතින් ඊටත් වැඩි කියලා කියන්නේ. ඉතින් කෝටි ප්‍රකෝටි ගාණක් කියලා තමයි අපි සාමාන්‍ය කියන්නේ. මේ සිත කියන එක ශක්තියක්. ඒ ශක්තියෙන් කරන්නේ තව දෙයක් දැනගැනීම. දැන් චක්කු විඥානේ නැත්නම් ඇහි ඇති වෙන සිතෙන් මේ වර්ණය සහ හැඩය අඳුර ගන්න පුළුවන්. දැන ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ කාය විඥාණයෙන් එහෙම නැත්නම් කය ඇති වෙන සිතෙන් රස්නය දැනගන්න පුළුවන්, සීතල දැනගන්න පුළුවන්, සැප දැනගන්න පුළුවන්, දුක දැනගන්න පුළුවන්, සිනිදු බව දැනගන්න පුළුවන්, රළු බව දැනගන්න පුළුවන්, තෙරපුම දැනගන්න පුළුවන්. යනාදි වශයෙන් විවිධ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ද්‍රියන්ගේ තියෙන විශේෂත්වය නිසා කනෙන් කවදාක්වත් රූපයක් දකින්න බෑ. කනට සංවේදී වෙන්නේ කම්පන සංඛ්‍යාතවල තියෙන වෙනස්කම විතරයි. ඒ කියන්නේ තප්පරයකට කොයිතරම් කම්පා වෙනවද? ඒ කම්පනයේ ගැඹුර වැඩිද, තීව්‍රතාව වැඩිද කියලා තමයි තේරෙන්නේ. යන අද වශයෙන් මේ කම්පන සංඛ්‍යාතවල වෙනස්කම තමයි දැනෙන්නේ. මේ සිතකින් කරන්නේ තව දෙයක් දැන ගැනීම. කොටිම කියනවනම් දැනගැනීමේ ශක්තියක් කියලා හඳුන්වන්න පුළුවන්. අනික් කාරණේ තමයි සිතේ විසුතුරු බව ප්‍රමාණයක් කරන්න බෑ. ඒ කියන්නේ තමන් ඒ තරම් විසුතුරු නැති දෙයක් අරමුණු කරනවා නම් ඒ සිත ඒ තරම් විසුතුරු නැහැ. ඒ කලාවෙක් හරි යම්කිසි විසුතුරු දේවල් හිතෙන් හිතලා පුරුදු පුද්ගලෙක් ඔහුට කැමැති තාක් දේවල් මතක් කරන්න තරම් හිත විසිතුරුයි. ඒකට කිසිම බාධාවක් නැහැ. කොටිම කියනවා නම් අපිට මේ ළඟ තියෙන දෙයක්වත් පේන්නේ නැතුව තිබුණාට බුදුරජාණන් වහන්සේගේ ඥාණයට සියලු විශ්වයම අතැඹුලක්සේ වැටහෙනවා කියලා තියෙනවා. අතැඹුලක් කියලා කියන්නේ මේ අල්ල උඩ තියාගත්ත නෙල්ලි ගෙඩියක් වගේ පේනවා. අල්ල උඩ නෙල්ලි ගෙඩියක් තියාගත්තාම කැමති අතකට කරකවල බලන්න පුළුවන්. අන්න ඒ වගේ පේනවා කියලා කියනවා. ඉතින් අපිට මොනවද අරමුණු වෙන්නේ? අපේ හිතේ මොන විසිතුරුකමක්ද? මේ සම්මා සම්බුදුරෙක්ගේ සිතත් එක්ක වැළුවාම. අනිත් එක තමයි දුර්වල හිත හැම අරමුණකටම වඩා යට වෙනවා. හැම අරමුණකටම යටත් වෙනවා. අරමුණ අනුව හිත ක්‍රියා කරන්නේ. ඒතර ප්‍රබල හිතට ඕනම දෙයක් යටත් කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය පුතග්ජනයෙක් ඉඳලා සම්මා සම්බුදුරෙක් දක්වා හිතේ බලය වෙනස් වෙනවා. සාමාන්‍ය පුතග්ජනයෙක් කියලා කියන්නේ හිත පාලනය කරගන්න බෑ. හිත කොහොමවත් පාලනය කරගන්න බෑ. මොකද අපේ ධම්මපදයේ සඳහන් වෙනවා පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං. يعني ඒ කියන්නේ මේ පන්දනං කියලා කියන්නේ ගැහෙනවලු හිත. චපලං කියලා කියන්නේ හරිම කපටිලු. මොකද හිතටවත් හිත හොයාගන්න බෑ. කපටි. දුරක්ඛං කියලා කියන්නේ රැක ගන්න බෑ. දුන්නිවාරයන් කියන්නේ වළක්ක ගන්න බෑ. අපිට වළක්වන්න ඕන වුණාට වළක්වන්න බෑ ඒක. අන්න ඒව එවැනි සිත නම් චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජුං කරෝති මේධාවි උසුකාරෝව තේජනං උජුං කරෝති මේධාවි උසුකාරෝව තේජනං කියලා කියන්නේ අන්න ඒ ගැහෙන චපල වූ ඒ කියන්නේ ඇද වූ රකින්න බැරි වළක්වන්න බැරි සිත මේ ඊයක් වගේ කෙලින් කරනවලු. ඒ කියන්නේ හී වඩුවේ ඊයක් කෙලින් කරනවා වගේ කෙලින් කරනවලු නුවණැත්තු. ඒකනේ
ඉතින් ප්‍රශ්න තියෙනවද මොනවායි? ඒ වගේ ගොඩක් ගාථාවක් තියෙනවා මේ දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයන් කියන්නේ දුර ගමන් කරනවලු තනිව හැසිරෙනවලු ශරීරයක් නැහැලු ඒකට ගුහාසයන් කියන්නේ මේ හෘද වස්තුව කියන ගුහාවේ හැංගිලාලු තියෙන්නේ ඒක ඇතුලේ තියෙන්නේ පේන්නේ නැහැ එළියට අන්න ඒ සිත දමනය කර ගන්නවා නම් සංයමයට පත් කර ගන්නවා නම් මාර බන්ධනේ මිදෙන්න පුළුවන්. යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. මේ ඇවිල්ලා මේ චිත්ත වර්ගයේ තියෙන ධම්මපද. ඉතින් ඒ වගේ හිත අඳුන්නන ගොඩාක් ගාථා තියෙනවා ඒකේ. ඉතින් ඒකෙන් සාමාන්‍යයෙන් හිත ගැන හොයාගන්න පුළුවන්. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්තකාම නිපාතිනෝ කියලා කියන්නේ මේ අල්ලගෙන හිත නිග්‍රහ කරන්න බැහැලු. මොකද ලහුනෝ කියන්නේ ඉතා කෙටි කාලයකින් වෙනස් වෙලා වෙන එකක් බවට පත් වෙනවා. කියන පහසුවෙන් හිත අල්ලගන්න බෑ. ඒ හින්දා මේ නිന്ദා කටයුතු සිතක් ඇති වුණත් Tamanටවත් තේරෙන්නේ නැහැ හැම එකක් ඇති වුණාද කියලා. දැන් Tamanට ඕන නම් Tamanට නිග්‍රහ කරගන්න Taman කරපු වැරදි වලට ඒත් Tamanට අහු වෙන්නේ ටිකයි. ගොඩක් ඒවා අහු වෙන්නේ නැහැ. ඒකයි දුන්නිග්ගහස්ස ලහුනෝ යත්තකාම නිපාතිනෝ කියලා කියන්නේ මේ ආස තැන් වලට ඇදගෙන වැටෙනවලු. කාම නිපාති කියන්නේ කාමයන් උඩ පතනය වෙනවා. ඉතින් මේ එක කාමයක් උඩ නෙමෙයි වැටෙනින් තැන් වලට වැටෙන්නේ. ඒ හින්දා මේ වේගෙන් වෙනස් වෙනවා. ඒ හින්දා මේ නිග්‍රහ කරන්න කැමති කෙනෙක් හිටියත් ඒ සිත අල්ලගෙන නිග්‍රහ කරන්න බැරි වෙනවා. අන්න ඒ වගේ සිතක් චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. ඒ කියන්නේ අන්න එහෙම සිත දමනය කර ගැනීම හොඳයි. අන්න එහෙම සිත දමනය කරගත්තොත් සැපගෙන දෙනවා. ඉතින් මෙන්න මේ නොඑක ආකාරයෙන් සිත ගැන අපේ සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. මේ ගාතවලින්ම තේරෙනවා සිත කොච්චර දකින්න අමාරුද කියන්නේ. සිත දකින්න අමාරුයි. සමහර ගාතවලින් දකින්න අමාරුයි කියලා වචනෙම කියලා තියෙනවා. සුදුද්දසං සුනිපුණා යත්ත කාමනිපාතිරං කියලා දකින්න හරිම දුෂ්කරයි. හරිම සියුම්. ඒ සියුම් නිසා අහුවෙන්නේ නැහැ. මේ අන්න එහෙම සිත රැක ගැනීම සැපගෙන දෙනවා කියලා තව ගාතාවක සඳහන් වෙලා තියෙනවා. මේ සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම පැවතිලා සිතත් එක්කම නැති වෙලා යන තව ශක්ති විශේෂයක් තියෙනවා. ඒකට කියන්නේ චේතසික. පාලියෙන් කියන්නේ චේතසික කියලා. සිංහලෙන් අපි කියන චෛතසික කියලා. මෙන්න මේ චෛතසික 52ක් තියෙනවා. ඒ 52ම සිතත් එක්කම උපදිනවා, සිතත් එක්කම පවතිනවා, සිතත් එක්කම නැති වෙනවා. සිත උපදින තැනමයි උපදින්නේ. ගන්න අරමුණම සම්බන්ධයෙන් තමයි ඇති වෙන්නේ. ඉතින් ඔක්කොම කියනවා. ඒක වර්තු. ඉතින් ඒ නිසා සිතෙන් වෙන් කළ හඳුන ගන්න හරිම අමාරුයි. අන්න ඒකට උදාහරණයක් හැටියට තමයි බුදුරජාන් වහන්සේ මේ චිත්තයි චෛසිකයි කියන ධර්ම වෙන් කළ අඳුන ගැනීම කොච්චර දුෂ්කරද කියලා කියන්නේ. උදාහරණයක් දෙනවා මේ සාගරයේ මැදට ගව් 100ක් ගිහිල්ලා නැත්නම් හැතැම් 400ක් ගිහිල්ලා
වතුර දෝතක් අරගෙන කියන්න පුළුවන් නම් මේ වතුර දෝතේ මේ තරම් ප්‍රමාණයක් ගංගා නම් ගඟේ ජලය තියෙනවා, යමුනා ගඟේ ජලය තියෙනවා, අචිරවතී ගඟේ ජලය තියෙනවා වශයෙන් වෙන් කරලා කියන්න පුළුවන් නම් අන්න ඊට වඩා දුෂ්කරයි කියලා චිත්තචෛතසික වෙන් කරනවා. අන්න ඒ නිසාම තමයි මේ අභිධර්ම පිටකය කියන දේ කිසිම රහතන් වහන්සේ කෙනෙකුට හෝ මහ රහතන් වහන්සේ කෙනෙකුට හෝ කියන්න බෑ. සම්මා සම්බුදුරෙකුට පමණමයි කියන්න පුළුවන්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාම මේ තරම් ගැඹුරට අභිධර්මයේ දැනගන්නවා. නැත්තම් වෙන කාටවත් භාවනා කරලා දිනු වෙලා හිත යාගන්න පුළුවන් එකක් නෙමෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේම විෂය. ශ්‍රාවක විෂය නෙමෙයි. එහෙම තියෙනවනේ දැන් යම් කිසි කෙනෙක් වඩන කසීන ආලෝක ප්‍රමාණ දුර ප්‍රමාණ අනුව තමයි ඒ අයට ඒ දේවල් වැටහෙන්නේ. ඉතින් එහෙම දුර නැවුණත් අතිශයින් සහ වැටහෙන්නේ නැතු වෙනවා. මේ අභිධර්ම පිටකයේ කියන චිත්ත චෛතසික රූප කියන ඒවා වැටහෙන්නේ අතිශයින්ම ප්‍රඥාව දියුණු සම්මා සම්බුදුරන්ට තමයි හරියටම වැටහෙන්නේ. සරුවත් හාමුදුරන්ට මුගලන් හාමුදුරන්ට ප්‍රමාණයක් වැටහෙනවා. ඊටත් වැඩි අඩුවේ අසු මහා ශ්‍රාවකයන්ට වැටහෙනවා. ඊටත් වැඩි අඩුවේ අසු මේ මහරහතන් වහන්සේලාට වැටහෙනවා. අන්න ඒ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ චෛතසික කියන්නේ ශක්තිය. ශක්ති විශේෂය. නෑ දැන් මෙහෙමනේ දැන් සිතකට එක චෛතසික ගානේ නැහැ කියන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් හැම සිතකම අඩුම ගානේ 7ක් ඇති වෙනවා කියලා කියනවා. සබ්බචිත්ත සාධාරණ කියලා චෛතසික 7ක් තියෙනවා. 7 නෙමෙයි අඩුම ගානේ ඉල්ලි ගොඩක් ඇති වෙනවා. මේ ඒ උපරිම 30 ගාන. එක සිතක චෛතසික 30 ගානක් වුණා ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මොකද ස්පර්ශය කියන එක සංඥාව කියන එක වේදනාව කියන එක චේතනාව කියන එක ඒ ඔක්කොම එකට ඇති වෙනවා. ඉතින් සිත් වෙනමයි චෛතසික වෙනමයි ඉගෙන ගන්නකොට ඒක තේරෙනවා ඒක වෙනස් කියලා. මොකද අපි ඒ සිත් වෙනම චෛතසික වෙනම ඉගෙනගෙන ඉවරලා ඊට පස්සේ ඉගෙන ගන්නවා මේ සිත්වල ඇති වෙන චෛතසික මොනවද? මේ චෛතසික ඇති වෙන සිත් මොනවද කියලා ක්‍රම දෙකටම ඉගෙන ගන්නවා. දෙපැත්තටම ඉගෙන ගන්නවා. එතකොට ඒ තියෙන පැටලුම් ඔක්කොම අතහැරෙනවා. රූපය කියලා කියන්නේ ශක්ති විශේෂයි. පඨවි කියලා කියන්නේ යම්කිසි ශක්තියක්. හැබැයි ඒ ශක්තිය නිසා අපිට තියෙනවා වගේ පේනවා. ඉතින් ඒ නිසාම තමයි අපි රැවටෙන්නේ. මේ ඇඟ කියලා එක දිගට පවතින දෙයක් තියෙනවා කියලා අපිට හිතෙනවා. මේ මේසය, මේ පුටුව කියලා, මේ පොළොව කියලා එක දිගට පවතින දෙයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වුණාට අභිධර්මයේ පැහැදිලි වෙන පරිදි මේ කිසි දෙයක් එක දිගට නැහැ. හැදෙනවා, පවතිනවා, කැඩෙනවා. කියන අවස්ථා තුනට මාරු වෙවි තමයි තියෙන්නේ. ඉතින් ඒවට කියන රූප කලාප, එහෙම නැත්නම් රූප පරම්පරා කියලා තමයි හඳුන්වන්නේ. දැන් සිත කියන එකත් අපි හඳුන්වන්නේ චිත්ත පරම්පරාවක් හැටියට. තනි හිතක් හැටියට නෙමෙයි. මොකද ක්‍රියා දාමයක් නිසා. නිර්වාණය ගැන පැහැදිලි කරලා තියෙන්නේ මේ ලෝකේ තියෙන හොඳ නරක වියාපෝ තේජෝ වායෝ යන ආදි වශයෙන් තියෙන හතරවත් හොඳ නරක දේවල්වත් දීර්ඝ දේවල් කෙටි දේවල්වත් කුණා දේවල් මහත දේවල්වත් සුභ දේවල් අසුභ දේවල්වත් නාමවත් රූපවත් නැති තනක් හැටියට නිවන හඳුන්වනවා. ඒ හින්දා නිවන දකින්න බෑ. නිවන ඥාණයෙන් අවබෝධ කරගත යුතුයි කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. නිවන ඇහෙන්වත් දකින්න බෑ. කනෙන් අහන්න බෑ. නහයෙන් සුවඳක් විඳින්න බෑ. දිවෙන් රස විඳින්න බෑ. කයෙන් පහස විඳින්න බෑ.
මේ සිත් අඳුන ගන්න අපි මුලින්ම සිත් ගැන සාකච්ඡා කරමු. මේ සිත් අඳුන ගන්න කලින් මේ සිත් පිළිබඳව මේ සිත් පැහැදිලි කිරීමට භාවිතා කරන වචන තියෙනවා. අන්න ඒ වචන පිළිබඳ පොඩ්ඩක් අඳුන ගන්න ඕන. එතකොට ඒ වචන ඒ තරම් ඇහුනට අමාරුවක් නැතිය. සිත් බෙදෙනවා ක්‍රම කීපයකට. සිත් 89ක් තියෙනවා සාමාන්‍ය වශයෙන්, 121ක් තියෙනවා විස්තර වශයෙන්. පළවෙනි විදියට බෙදෙනකොට කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් මේකට බෙදෙනවා. කාමාවචර සිත් කියලා කියන්නේ මනුස්ස ලෝකයක්, සතර අපායක්, දිව්‍ය ලෝක 6ක් කියන ලෝකවල වල වෙසෙන දෙවියන්ට, මනුස්සයන්ට, නිර්සතුන්ට සහ තිරිසනුන්ට, ප්‍රේතයන්ට, අසුරයන්ට බහුලව ලැබෙන සිත් තමයි කාමාවචර සිත් කියලා කියන්නේ. ඒගොල්ලන්ට වෙන සිත් ඇති වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. මනුස්සයෙකුට රූපාවචර සිත් ඇති කර ගන්න පුළුවන් ධානය වැඩුවහම. රූපාවචර සිත් කියලා කියන්නේ රූප තියෙන බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ට වැඩිපුර ඇති වෙන සිත්. අරූපාවචර කියලා කියන්නේ අරූප තලවල ඉන්න බ්‍රහ්මයන්ට ඇති වෙන සිත්. ලෝකෝත්තර කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග සහ ඵල සිත් වලට. ඉතින් මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන්නේ මෙන්න මේ විදිහට. පැහැදිලිමද නේද? අහන්න හොඳයි. කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් කියලා හතරකට බෙදෙනවා. කුසල් සිත් කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන තුන නැතුව අලෝභ, අදෝෂ, අමෝහ කියන කුසල් මුල් වලින් හටගත්ත පසුව විපාකයක් ඇති කිරීමට සමත් සිත් වලට තමයි කුසල් සිත් කියලා කියන්නේ. අකුසල් සිත් කියලා කියන්නේ ලෝභ, දෝෂ, මෝහ කියන මූල වලින් හැදිලා දැන් ඇති වුණාම පසුව විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන සිත් වල තමයි අකුසල් සිත් කියලා කියන්නේ. විපාක සිත් කියලා කියන්නේ ඒ ලෝභ, ද්වේෂ, මෝහ හරි අලෝභ, දෝෂ, අමෝහ හරි මොන මූල තියෙන්න පුළුවන්. හැබැයි කලින් කරපු කුසලයක හෝ අකුසලයක විපාක වශයෙන් දැනට ඇති වෙනවා මිසක් නැවත විපාකයක් ඇති කරන්න සමර්ථ සිතක් නෙමෙයි. ඒ හින්දා ඒ විපාක සිත ඇති වුණායින් පස්සේ එයින් පස්සේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දැන් කුසල් සිත් නම් ඇති වුණාම පස්සේ කාලයක විපාක දෙනවා කුසල විපාක හැටියට. අකුසල් සිත් ඇති වුණාම අකුසල විපාක හැටියට පළ දෙනවා. විපාක සිත ඇති වුණාම මේ කලින් කරපු කර්මයක විපාකයක් හැටියට ඇති වෙනවා මිසක් එතනින් එහාට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ක්‍රියාසිත කියලා කියන්නේ රහතන් වහන්සේලාට ඇති වෙන සිත්. යම්කිසි ක්‍රියාවක් කරද්දී ඇති වෙන සිත්. අන්නේ ක්‍රියාසිත වලින් යම්කිසි ලෝක සම්මත ක්‍රියාවලියක යෙදෙන්න පුළුවන් වුණාට කුසල්වත් අකුසල්වත් ජනනය වෙන්නේ නැහැ. ඒ මොකද? කියන්නේ පුඤ්ඤ පාප පහීනස්ස කියලා කියන්නේ පින්පව් ගෙවුන කෙනාට තමයි රහතන් වහන්සේ කියලා සලකන්නේ. ඒ කියන්නේ පින්පව් දෙකම ගෙවලා තියෙන්නේ. නැවත ඇති වෙන්නේ නැහැ ඒගොල්ලෝ අතේ. ඒ කියන්නේ නැවත පින්පව් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ රහත් වෙච්ච මොහොතේ ඉඳලා පින්නම් පාන මොහොත දක්වා ඉතුරු වෙච්ච විපාක ටික පළ දෙනවා මිසක් නැවත කුසල් අකුසල් කරන්නේ නැහැ. කිසිම ක්‍රියාවලියක් කරලා. ඒ කියන්නේ ධර්මයේ දේශනා කළා, භාවනා කළා, හරි මොනම ක්‍රියාවලියක යෙදුණා උන්වහන්සේලාට කුසල්වත් අකුසල්වත් සිත් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා නැවත විපාකයක් කව කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ වඩුවා කියලා කියන්නේ පින්පව් එක්කව කිරීම තමයි සංසාරයට හේතුව කියලා කියන්නේ. ඒ පින්පව් එක්කීමක් සිද්ධ වෙන්නේ රහතන් වහන්සේලාට. අනාගාමී වහන්සේ අතිනුත් පින්පව් එක්කව වෙනවා. තව ක්‍රමයකට බෙදනවා නම් සුඛ සහගත සිත්, දුක්ඛ සහගත සිත්,
සෝමනස්ස සහගත සිත්, දෝමනස්ස සහගත සිත් සහ උපේක්ඛා සහගත සිත් කියලා බෙදන්න පුළුවන්. සුඛ සහගත කියලා කියන්නේ මේ ඇඟට දැනෙන සැපයක් තියෙනවා නම් සුඛ කියලා කියන්නේ. ඇඟට දැනෙන දුකක් තියෙනවා නම් දුක්ඛ කියලා කියන්නේ. සිතට දැනෙන සැපයක් තියෙනවා නම් කියන්නේ සෝමනස්ස. ඒ කියන්නේ සතුට කියන එක. දෝමනස්ස කියලා කියන්නේ හිතට දැනෙන දුක කියන එකයි. උපේක්ඛා කියලා කියන්නේ කලින් කියපු සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස කියන හතරම නැත්තම් ඒකට කියන්නේ උපේක්ඛා සාගත කියන්නේ සැප සහිත හෝ දුක සහිත විඳීමක් නැත්නම් උපේක්ඛා. සමහර තැන්වලදී කියනවා අදුක්ඛම සුඛ කියලා. අදුක්ඛම සුඛ කියලා කියනවා. අදුක්ඛම සුඛ කියන සමහර තැන්වල කියනවා తත්‍ර මජ්ජත්තතා කියලා. මේ ඒ වචන වලින් සඳහන් වෙන්නේ උපේක්ඛාම තමයි. ඊට පස්සේ තව ප්‍රභේදගත කරනවා සංප්‍රයුක්ත සිත් සහ විප්‍රයුක්ත සිත් කියලා. සංප්‍රයුක්ත සිත් කියන්නේ යම්කිසි ගුණයක් සහිතව උපදින සිතට කියනවා සංප්‍රයුක්ත සිත කියලා. විප්‍රයුක්ත සිත් කියලා කියන්නේ යම්කිසි දෙයක් නැත්නම් ගුණයක් නැතුව උපදින. කියන්නේ ඒ ගුණය ඇති වෙන්නෙම නැහැ. දැන් අපි තුමු ඥාන විප්‍රයුක්ත සිතක් කියලා කිව්වොත් ඥානය ඇති නොවන අවස්ථාවක ඇති වෙන සිත් තමයි ඒ ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ. ඒ ඥාන විප්‍රයුක්ත සිතක ඥානය කවදාකවත් ඇති වෙන්නේ නැහැ. ඒ ඥාන සංප්‍රයුක්ත සිතක ඥානය හැම වෙලෙම ඇති වෙනවා. දැන් ditthිගත සංප්‍රයුක්ත කියලා කිව්වොත් මිත්‍යා දෘෂ්ටිය සහිත වෙන. මිත්‍යා දෘෂ්ටියත් සමග තමයි උපදින්නේ. ditthිගත විප්‍රයුක්ත කියලා කිව්වොත් මිත්‍යා දෘෂ්ටිය නැතුවම ඇති වෙන සිත් වෙනවා. මේ සංප්‍රයුක්ත භාවය සහ විප්‍රයුක්ත භාවය කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒකට අපි කියනවා මොනවද සංප්‍රයුක්ත මොනවද විප්‍රයුක්ත කියලා කලින් ඒ වචනයක් කියලා කියනවා. ඒක ඥානය වෙන්න පුළුවන්, දික්තිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පටිඝය කියන තරහ වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. තව විදිහකට බෙදනවා නම් අසංඛාරික සිත් සහ සසංඛාරික සිත් කියලා බෙදන්න පුළුවන්. අසංඛාරික කියලා කියන්නේ මනා පුරුදු පුහුණු බවකින් තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙවීමක් බලපෑමක් බලකිරීමක් නැතුව ඊටාම පුරුදු ලෙස ඊටාම පුහුණු ලෙස નિરાයාසයෙන් දක්ෂ ලෙස සිද්ධ වෙන ආවලියකදී ඇතිවන සිත්. ඒ කියන්නේ දැන් අපි හිතුවත් අපි මුල්ම වතාවට හාමුදුරන්ට දානයක් දෙනවා. ඉතින් ඒ ගැන හිතනකොටත් ලොකු බරක් වගේ. ඊට පස්සේ ඒකට බඩු එකතු කරනකොටත් ලොකු කාර්යභාරයක් වගේ. ඊට පස්සේ ඒක පිළියෙල කරනකොටත් හරි වෙහෙසයි. කොහොමද අපි හරියට පිළියෙල කරන්නේ? කොහොමද මොනවා කරොත් වැරදි වෙයිද කියලා හිතෙන්න පුළුවන් හැම වෙලෙම. ඉතින් ආයාසයෙන් මේක හොඳ දෙයක් කරන්න ඕනෙම කියලා හිතාන කරනවා. සමහරවිට දම් බෙදනකොටත් අමාරුයි. සමහරුන්ට හාමුදුරන්ට වඳිනකොටත් අමාරුයි. මොකද වඳලා පුරුදු නැත්නම් පළවෙනි සැරේකට කාට හරි වඳිනකොට අමාරුයි. සසංඛාරිකයි කියලා කියන්නේ ඒවට තමයි. ඒ කියන්නේ සසංඛාරික කියලා කියන්නේ කාගේ හරි මෙහෙවීමකින් බලකිරීමකින් කරන නම් දක්ෂ ලෙස නොකරන දෙයක් නම් අපි හිතමු කම්මැලිකම නිසා හෝ එහෙම නැත්නම් රෝගී බව නිසා හෝ එහෙම නැත්නම් අකමැතිකම නිසා හෝ පුරුද්දක් නැතිකම නිසා හෝ පුහුණු බවක් නැතිකම නිසා හෝ ඇතිවන ක්‍රියාවලට උපයෝගී වෙන සිත් වලට කියන සසංකාරික සිත් කියලා. ඉතින් සසංකාරික සිතකින් පිනක් කරාම අඩුයි කියලා කියන්නේ. ප්‍රතිඵලය අඩුයි. පවක් කරත් ප්‍රතිඵලය අඩුයි. අසංඛාරික සිතකින් පිනක් කරාම ප්‍රතිඵලය මහා බලවත් කියලා කියන්නේ. සම්මා සම්බුදුරුන්ගේ හැම වෙලාවෙම පවතින ඥානයක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් රහත් වුණත් ඒ වගේ ඥානයක් පවතින්නේ. ඒක තමයි සම්මා සම්බුදුරේ විශේෂ ගුණයක් හැටියට අරහං ගුණය සඳහන් කරන්නේ. කෙලෙසුන් කෙරෙන් දුරු වීම සහ කෙලෙසුන්ගෙන් විශේෂයෙන් මිදීම, කෙලෙස් තිබෙන පාටවත් නැතිවීම කියලා කියනවා සම්මා සම්බුදුරේ. කියන්නේ වාසනා ගුණය සහිතව කෙලෙසුන්ගෙන් මිදීම.
කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ යම්කිසි ගති පුරුද්දක් තිබ්බනම් කලින් බුදු වෙච්ච මොහොතේ ඉඳලා ඒක ගති පුරුද්දක්වත් නැති වෙනවා. රහත් වුණාම එහෙම නෙමෙයි. සමහරු රහත් වෙලත් කලින් කරපු දේවල් කරලා තිනවා. සමහර හාමුදුරුවරු සඳහන් වෙනවා අපේ පොත්වල එක හාමුදුරු නමක් හැමදාම කැලේට භාවනා කරන්න ගිහිල්ලා පන්සලට එනකොට කඩුල්ල උඩින් පැනලා ඉන්නවා. කියන්නේ කඩුල්ල අයින් කරලා ගිහිල්ලා ඊට පස්සේ කඩුල්ල වහන්න නැතුව කඩුල්ලක් උඩින් පැනලාලු එන්නේ. ඉතින් දවසක් ඒ හාමුදුරුවෝ ගිහිල්ලා කැලේට කියලා භාවනා කරලා ආවේ. එදත් එතන උඩින් පැනලා ගියා. ඒ මොකද අකුසල් නොවන තැන්වලදී විශේෂයක් දක්වන්නේ නැහැ රහතන් වහන්සේලා. අකුසල් නම් අකුසල් පිළිබඳ සිහිය සෑම රහතන් වහන්සේ කෙනෙකුටම තියෙනවා. කුසල අකුසල් පිළිබඳ සිහිය. ඒ වුණාට අකුසල් නොවන තැන්වලදී ඒ ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. දැන් පිළිඳු වෙච්ච මහතෙරුන් දෙවියන්ට ප්‍රිය වූ භික්ෂුන්ගෙන් අග්‍ර. දෙවියන්ට නම් අතිශයින් ප්‍රියයි. ඒත් සමහර මනුස්සයන්ට එච්චර ප්‍රිය වෙලා ඉඳලා නැහැ. මොකද කතා කරලා තියෙන්නේ වරවසලි පළවසලි කියලා තමයි කියලා තියෙන්නේ. වසල වාදයෙන් වසල නොවන කට්ටියට සමහරුන්ට කියලා තියෙනවා. ඒක මොකද මේ බුදුරජාණන් වහන්සේ ඉතින් මේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා චෝදනා කරන මේ පැමිණිලි කරනවා. මේ පිළිඳුවච්ච තෙරුන්ට එරෙහිව චෝදනා කරනවා. ඒ චෝදනා කරාම ඉතින් උන්වහන්සේ ගෙන්නලා අහනවා ඇත්තද මෙහෙම කියනවා කියන්නේ. උන්වහන්සේ කියනවා එසේ භාගතුන් වහන්සේ මම එහෙම කරනවා. මම එහෙම කරනවා භාගතුන් වහන්සේ කියලා පිළිගන්නවා. මේ පිළිගත්තාම බුදුරජාණන් වහන්සේ ඥාණයෙන් බලලා කියනවා මේ මගේ පුත්‍රයා කිසිම ද්වේෂ චේතනාවක් නැතුව මේ කලින් ආත්ම භාව 500කදී පුරුදු වෙලා තියෙන විදිහට කතා කරනවා. ඒ මොකද කලින් භව 500ෙදිම බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා අනුන්ට කතා කරලා තියෙන මේ විදිහට. ඒක රහත් වුණාට පස්සේ ඇරෙන්නේ නැහැ. ඉතින් ඒ නරක පැත්තේ පුරුදුනේ. හොඳ පැත්තේ පුරුදුත් එහෙම තියෙනවා. සරුත් හාමුදුරුවෝ ගන්හාමුදුරු කලින් ආත්ම භව 500කම විවාහ වෙලා නැහැ බ්‍රහ්මචාරී ඉඳලා තියෙනවා. ඒවා පේනවා ඇති. يعني ඒ තරම් ගුණයක් පෙන්ලා තියෙනවා උන්වහන්සේලා. මොකද සරුත් හාමුදුරුවෝ නිසා ලැබිච්ච සිවුරක් මේ සරුත් හාමුදුරුවගේ බණක් අහලා ලැබිච්ච සිවුරක් වටිනා සිවුරක් ලක්ෂයක් වටිනා අගනා සිවුරක් ඒක දන් දුන්නට පස්සේ භික්ෂූන් සමහර භික්ෂූන් මේක යෝජනා කරලා තියෙනවා මම හිතන විදිහට දෙව්දත්තරට දෙමු කියලා. දෙව්දත්තරේ දස්වල ඉරදි තිබ්බ හින්දා වෙන්නේ. ඉතින් දෙව්දත්තර ඒක ඇඳගෙන ඇවිදිනකොට ඉතින් අනික් බොහෝ අය චෝදනා කරලා සුදුසු නැති දෙයක් අර ඇඳගෙන ඇවිදිනා මේක සරුත් හඳුනන තමයි සුදුසු. ඉතින් ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දෙව්දත්තර කලිනුත් Tamanට නුසුදුසු දේවල් ඇඳගෙන හිටියා. කසාවත නුසුදුසු වෙලාවට ඇඳගෙන හිටියා කියලා. මේ ජාතකයක් දේශනා කරනවා. ඒ වගේ මේ අසංකාරික සසංකාරික කියන එක පැහැදිලි වෙනවා. සසංකාරික කියලා කියන්නේ දැන් සසංකාරිකයි කියලා කියන්නේ දැන් මම පූජා කරන්න එහෙම නැත්නම් පන්සල්ට යන්න මම කැමති. මම ඒක හොඳයි කියලා දන්නවා. ඒ වුණාට අද වැස්ස. හරි කම්මැලි එළියට යන්න. ඉතින් එහෙම වෙලාවක හිත කම්මැලි කමින් එහෙම නැත්නම් තමන්ගේ හෝ මෙහෙයවීමෙන් තමයි යන්නේ. අනුන් කියනවා නෙවෙයි. සමහරලාට එක හොඳට පින් කරලා පුරුදු යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා තමන්ගේ අනික් යාළුවව බලෙන් ඇදගෙන යනවා. යන් මේ පින කරමු කියලා. ඉතින් මේ යාළුකම නිසා බෑ කියන්න බැරි කමට මේ ප්‍රතික්ෂේප කරන්න බැරි කමට යනවා කෙනෙක්. ඒකට යන කෙනා ඒ යෑමේදී කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවෙන සිත් සසංකාරිකයි කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ සසංකාරික පින් එච්චරම ප්‍රබල නැහැ කියලා කියන්නේ ඒකයි. මොකද තමුන්ගේ සම්පූර්ණ කැමැත්ත නැහැ. හැබැයි පින් සිද්ධ වෙනවා. පින් නොකරනකොටදී සිද්ධ වෙනවා. ඒ වගේ දැන් අසංකාරික කියලා කියන්නේ යම් කිසි දෙයක් බොහෝ වාර ගානක් පුරුදු වෙලා කරනකොට අපි තුමු දැන් යම් කිසි කෙනෙක් පළවෙනි සැරේ වඳිනවා වගේ නෙමෙයි. 100 සැරයක් වඳ 200 සැරයක් වඳ නම් එහෙම. එයා 201 වෙනි සැරේ වඳින්නේ පුදුම පුරුදු පුහුණු බවකින්. එතකොට එයාට පින් සිද්ධ වෙනවා වැඩි.
මොකද මේ එයා වඳිනකොට හිතන්න ඕන විදිය දන්නවා, වඳින විදිය දන්නවා, ඉන්න ඕන දිශාව දන්නවා, ඉන්න ඕන පැත්ත දන්නවා, වඳින ආකාරය දන්නවා. ඒ ඔක්කොම පුරුදු පුහුණු කරලා තියෙනවා. ඉතින් එතකොට පින් සිද්ධ වෙනවා වැඩි. තව විදි එකට බෙදෙනවා ලෞකික සිත් සහ ලෝකෝත්තර සිත් කියලා. ලෞකික සිත් කියලා කියන්නේ නිවන සම්බන්ධ නැති. නිවන අරමුණු කරන්නේ නැති සිත්. කොටනවනම් කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් කියන සිත් තුන් වර්ගයම ලෞකික සිත්. ලෝකෝත්තර සිත් කියලා කියන්නේ නිවන අරමුණු කරන සිත් වර්ග. අහේතුක සිත් සහ සහේතුක සිත් කියලා තියෙනවා. අහේතුක කියලා කියන්නේ හේතු නැහැ මොකුත් කියන එකයි. සහේතුක කියලා කියන්නේ හේතු එකක් හෝ වැඩි ගණනක් තියෙනවා කියන එකයි. හේතු කියලා කියන්නේ කුසල පැත්තෙන් නම් අලෝභ, අදෝස, අමෝහ. අලෝභය කියලා කියන්නේ දානය. අදෝසය කියලා කියන්නේ මෛත්‍රිය. අමෝහය කියලා කියන්නේ ප්‍රඥාව. එහෙම නැත්නම් ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මුල්. ඉතින් කුසල මුල් තුනක් නැත්නම් අකුසල මුල් තුනක් නැත්නම් යම් කිසි සිතක ඒ සිත අහේතුක සිතක් කියලා හඳුන්වනවා. ඊට අමතරව අශෝභන සිත් සහ සෝභන සිත්. අශෝභනයි කියලා කියන්නේ යම් කිසි සිතක් ඇති වුණාම ප්‍රතිඵලය නරක නම් ඒක අශෝභනයි. යම් කිසි සිතක් ස්වභාවයෙන්ම නැහැ කියන්නේ අකුසල විපාකයක් වගේ නම් ඒකත් අශෝභනයි. සෝභන සිත් කියලා කියන්නේ එක්කෝ ඒ සිත ඇතිවීම ප්‍රියජනකයි. එහෙම නැත්නම් අනාගතයේදී ප්‍රියජනක විපාක උපදවනවා. එහෙමනම් සෝභනයි කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ වචන පාවිච්චි කරන්නේ මේ සිත් සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට. ඊට පස්සේ අපි මුලින්ම බලමු සිත් කොහොමද ප්‍රභේදගත කරලා තියෙන්නේ කියලා. සිත් 89න් 54ක් කාමාවචරයි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ කාමාවචරයි කියලා කියන්නේ අර සතර අපායටත් මනුස්ස ලෝකයටත් දිව්‍ය ලෝක හයටත් බහුල ඒ කියන්නේ ආවේනික සිත් එහෙම නැත්නම් ඒ මනුෂ්‍ය දිව්‍ය අපාය ලෝකවල වලදී ඉන්න සත්වයන්ට ඇති බහුලව ඇති වෙන සිත් තමයි කාමාවචර කියලා කියන්නේ. කාමාවචර සිත් 54ක් තියෙනවා. රූපාවචර කියලා කියන්නේ රූප තියෙන බ්‍රහ්ම ලෝක 15කම ඇති වෙන සිත්. මොකද 16ක් තියෙන බ්‍රහ්ම ලෝක රූප තියෙන. ඒනට එක සිත එක ලෝකයක සිත් ඇති වෙන්නේ නැහැ. අසත්වය කියන ලෝකේ සිත් ඇති වෙන්නේ නැහැ. ඒ රූප තියෙන බ්‍රහ්මයෝ ඉන්න ලෝක 15ක ඉන්න බ්‍රහ්මයන්ට බහුලව ඇති වෙන සිත් වලට කියන රූපාවචර සිත් කියලා. ඒ සිත් තියෙන 15ක්. අරූපාවචර ලෝක 4ක් තියෙනවා. ඒ 4 ඉන්න බ්‍රහ්මයන්ට බහුලව ඇති වෙන සිත් වලට කියන අරූපාවචර සිත් කියලා. අන්‍යම් සිත් තියෙන 12ක්. සහ ලෝකෝත්තර සිත් 8යි. ඉතින් මේ 54යි 15යි 12යි 8යි එකහ වුණාම තමයි මේ 89 කියලා කියන්නේ. මෙන්න මේ කාමාවචර සිත් 54 නැවත අපි බෙදනවා කාම සෝබන සහ අසෝබන වශයෙන්. කාම සෝබන සිත් 24ක් තියෙනවා. 54න් 24ක්ම සෝබනයි. හොඳ පැත්තේ තියෙන්නේ. 30ක්ම අසෝබන නරක පැත්තේ තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම ගන්නෙ අසෝබන සිත් 30. ඒ අසෝබන සිත් 30 නැවත බෙදෙනවා අකුසල් සිත් 12කටත් අහේතුක සිත් 18කටත්. පැහැදිලි නේද? අන්නේ අකුසල් සිත් 12 ඔව්
ඒවා අහේතුක කුසල විපාක. එහෙනම් අසුබ නැහැ. අහේතුක සිත් නේ. අහේතුක සිත් 18 තියෙනවා. අසෝබනයි කියලා තමයි වර්ග කරලා තියෙන්නේ. මොකද හසිතුප්පාදය කියලා කියන ඥානයකින් තොරව hina වෙනකොට තමයි සුප්පාදේ රහතන් වහන්සේලාට ඇති වෙන්නේ. ඥාන සම්ප්‍රයුක්තව hina වෙනවා නම් ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්සාගත සිත් වලින් hina වෙනවා. කියන්නේ සිනහ පහල කිරීමේදී සම්මා සම්බුද්ධත්වයට හසිතුප්පාදේ ඇති වෙන්නේ නැත්තේ ඒකයි. මොකද ඥාන සම්ප්‍රයුක්ත නැහැ හසිතුප්පාදේ. කියන්නේ ඒ තරම්ම සෝබන නැහැ. ඉතින් මේ අපි අකුසල් සිත් 12 නැවත ලෝභයෙන් පටන් ගත්ත කියලා ලෝභ මූල කියලා සිත් 8කටත් ද්වේෂයෙන් පටන් ගත්ත කියන ද්වේෂ මූල සිත් 2කටත් මෝහයෙන් පටන් ගත්ත කියන මෝහ මූල සිත් 2කටත් වෙන් කරනවා. අපි ඉස්සල්ලාම ඉගෙන ගමු මේ ලෝභ මූල සිත් 8. පළවෙනි ලෝභ මූල සිත තමයි සෝමනස්ස සහගත දිඨිගත සංප්‍රයුක්ත. හැබැයි මේවා සංඛාරික සිත. ඒ කියන්නේ සෝමනස්ස සහගතයි කියලා කියන්නේ සතුරු සහගතයි. හැබැයි මේවා ලෝභ මූලයි කියලා කියන්නේ අකුසල් මුල් තියෙනවා ලෝභය කියන අකුසල් මූලයේ තියෙනවා. ඊට අමතරව අනිවාර්යෙන් සෑම අකුසල සිතකම මෝහය කියන අකුසල මූලයේ තියෙනවා. මොකද අවිද්‍යාව අකුසලයන්ට සියලුම අකුසලයන්ට මූලය. ඒ හින්දා අවිද්‍යාව නැතුව අකුසලයක් කරන්න අමාරුයි. ඒ හින්දා මේ ලෝභ මූල සිත්වලදී අකුසල මූල දෙකක් තියෙනවා. ලෝභය සහ මෝහය අනිවාර්යයි. ඉතින් මේ සෝමනස සහගත දිඨිගත සංප්‍රයුක්ත අසංඛාරික සිත කියලා කියන්නේ සෝමනස සහගතයි කියන්නේ සතුරු සහගතයි. දිඨිගත සංප්‍රයුක්ත කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තමයි මෙතන මිත්‍යා දෘෂ්ටිය සහිතයි. අසංඛාරිකයි කියලා කියන්නේ මනා පුරුදු පුහුණු භවකින් ඇති වෙන සිතට. ඒ කියන්නේ පව් කරලා හරිම පුහුණු කෙනෙකුට ඇති වෙන සිතයි. ඊට පස්සේ දෙවෙනි සිත තමයි ඒ කලින් කියපු සිතේ අසංඛාරික භාවය නැතුව සසංඛාරික භාවය පෙන්눔 කරන හිත. සෝමනස්ස සහගතයි, දිට්ඨිගත සංප්‍රයුක්තයි, සසංඛාරිකයි කියන්නේ සතුරු සහගතයි. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. හැබැයි අනුන්ගේ මෙහෙයවීමෙන් හෝ තමන්ගේ මෙහෙයවීමෙන් තමයි තියෙන්නේ. නැත්නම් නුපුහුණු බවකින් ඇති වෙන්නේ. ඉතින් ඊට පස්සේ තව සිත් දෙකක් තියෙනවා දිට්ඨිගත විප්‍රයුක්ත. දැන් ඔය උඩ කියපු සිත් දෙකේම මිත්‍යා දෘෂ්ටිය සහිතයි. මේ ඊළඟ එක මිත්‍යා දෘෂ්ටිය නෑ. දිට්ඨිගත විප්‍රයුක්තයි. සෝමනස සහගත මේ තුන්වෙනි සිත මම කියන්නේ සෝමනස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිත. අනික් එක තමයි සෝමනස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික සිත. එතකොට මේ සිත් දෙකම මිත්‍යා දෘෂ්ටිය නෑ. ඒ හින්දා සෝවාන් වහන්සේට උනත් ඇති වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ සෝවාන් වහන්සේ උනත් කෑමක හරි රස විඳලා හරි මොනවා හරි ලෝභ සහගත සිතුවිලි ඇති වෙනවා නම් සතුටු සහගත ලෝභ සහගත සිතුවිලි. ඒ කියන්නේ ලෝභ දෙයක් සතුටින් වළඳනකොට. ඒ කියන්නේ තමන් ආස දෙයක් සතුටින් වළඳනකොට ඇති වෙන සිතුවිල්ලක් තියෙනවා නම් මෙන්න මේ වගේ සිතුවිල්ලක් තියෙනවා. අසංඛාරික සසංඛාරික කියලා කියන්නේ අනුන්ගේ මෙහෙයවීමෙන්. ඒ කියන්නේ සමහරු ගෙදර ආවහම කේක් කෑල්ලක් දෙන්නද කියලා එහෙම එපාම කියනවා. නෑ කොහොම හරි කන්න කියලා කිව්වහම කනකොට උහුට රසයක් දැනෙන. ඒක සසංඛාරිකයි. සෝමනස සහගතයි. ඉතින් මිත්‍යා දෘෂ්ටිකෙන් නෙමෙයි න ติ ට්ඨිගත විප්‍රයුක්තයි. තේරෙනවද? අන්න ඒ වගේ. එහෙම නැත්තම් දෙන්නෙම නැතුව කැල්ලක් අරගෙනම කනවා. ඒ කියන්නේ අනුන්ගේ මෙහෙයීමක් නැතුව තමන්ගේ මෙහෙයීමක් උත් නැතුව මේ පුරුදු කිසිම චකිතයක් නැතුව දෙවෙනි කැල්ලත් අරගෙන කනවා කියලා කියන්නේ. එතකොට අසංඛාරික සිතක් තමයි තියෙන්නේ. ලෝභ මූලයි
ඉතින් එහෙම තමයි ඉතින් සාමාන්‍ය යෙදීම වෙන්නේ. ඈ? චකිතයක් ඇති වෙන්නේ නැහැ. මොකද කාලා හොඳට පුරුදුයි. පුරුදු වුණු තැන. ඒ හින්දා දෙපාරක් හිතන්නෙම නැතුව මේ සෝමන සතුටින්ම. මොකද ඒ කන කේක් කෑල්ල බලාපොරොත්තු රසය හෝ ඊට වැඩි රසයක් තියෙනවා නම් සෝමනස්සාගතයි. ඒකට කේක් කෑල්ල අරගෙන කනකොට එච්චර රසයක් නැත්නම් හිතුවතර උපේක්ඛාසගතයි. ලෝභසගත තමයි. හැබැයි උපේක්ඛාසගතයි. එහෙමයි තියෙන්නේ. ඊළඟ සිත් හතර තමයි එතකොට ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය සෝමනස්සාගත සිත් හතරක් කියවනේ. ඒකෙම සෝමනස්ස කියන වචනේට උපේක්ඛාසගත කියන වචනේ දැම්මම තමයි ඊළඟ සිත් හතර එන්නේ. ඒ කියන්නේ මේ බලාපොරොත්තු වෙන ආකාරයටම සිද්ධ වෙන්නේ නැහැ ඒක. ඒ මට්ටමට නෑ. ඉතින් සෝමනස්සයක් නැතුව යනවා. ඉතින් ඔක කනකොට වෙන්න පුළුවන්, බොනකොට වෙන්න පුළුවන්, සින්දුවක් අහනකොට වෙන්න පුළුවන්, ශබ්දයක් කටහඬක් අහනකොට වෙන්න පුළුවන්. නෑ. නෑ. දෝමනස්සාගත සිත් තියෙන්නේ පටිඝ සම්ප්‍රයුක්තව විතරයි. ඒ කියන්නේ තරහ, ඒ කියන්නේ ද්වේෂය කියන මූලය නැතුව දෝමනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අකමැත්ත පිරියාවක් තියෙන්න ඕන දෝමනස් වෙන්න. ඉතින් මේ කැම කන්න පුළුවන් දෝමනස් හිතුවිලි වලින්. එතකොට ලෝභසාගත සිත් නෙවෙයි අකමැති සිත් අපිරසිතෙන් කන්නේ. නෑ තරහට කන එක නෙමෙයි. දැන් අපි දැන් මොකක් හරි ගත්තාම ඒක නරක වෙලා නම් ඒත් අපිට ඒ කටින් එළියට දාන්න බැරි නම් කනවනම්. එහෙම නැත්නම් ගත්ත ගමන්ම කටට මොන හරි නරක වෙච්ච රහක් හරි මොනවාද ආව දෝමනස් සිතුවිලි තියෙන්නේ. ලෝභසාගත සිතක් ඇති වෙන්නේ නැහැ. කියන්නේ කැමැත්ත ඇති වෙන්නේ නැහැ නේ. ලෝභ මූලයක් නෙමෙයි. එතකොට දෝමනස් සිතුවිලි තියෙන්නේ. ද්වේෂ මූලයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දෝෂ මූල සිතුවිලි තමයි ඒවා කියන්නේ. ඒ කියන්නේ මේ ඒක තමයි යෙදීම් ඔක්කොම මේ හිතා ගන්න ඕනේ. මොකද ඔය ලෝභසාගත මේ සිත් 8 ඔය 8 මේ නම් වලින් බැලුවට මදි. මේ සාමාන්‍ය ජීවිතේ කොහොමද යෙදෙන්නේ කියලා හොයා ගන්න ඕනේ. එතකොට තමයි හොඳ. එතකොට මේ සූත්‍ර ක්‍රමයට සරාගං වා චිත්තං සරාගං චිත්තංචි පදානාති කියලා හිතනවට වැඩිය මේ ලෝභසාගත සිත් 8ටම යොදලා බලලා හිතන්න මෙනේ කරන්න පුළුවන්. දැන් සූත්‍ර ක්‍රමයට කියන්නේ සම්මුති රාග සහිත කියන්නේ ඇල්මක් සහිත සිතයි ඇල්මක් නැති සිතයි කියන්නේ විත රාගං සරාගං කියලානේ කියන්නේ. ඊට වඩා මේ මෙනෙහි කරන්න පුළුවන් මට ඇති උනේ මෙන්න මේ හිත වෙන්නේ කියලා. මොකද අර දැන් ඒ සරාගං කියන එකේම ભેද 8ක් තියෙනවා. විත රාගං කියන එකේ තව වෙනස්කම් ගොඩක් තියෙනවා. ඉතින් අර විත රාග කියන එක නම් කුසල් පැත්තෙන් එන්නත් පුළුවන්. රාගය නැති හිතන්නේ මේ කුසල් වෙන්නේ ඔක්කොම. ඉතින් ද්වේෂ සිත් වෙන්න පුළුවන්. ඒ ඕන එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ සාමාන්‍යයෙන් මේ අභිධර්මය ඉගෙන ගත්තට විතරක් මදි. ඒක මේ සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන්න ඕන. භාවිතා කරනකොට තමයි පැහැදිලි වෙන්නේ. ඒ භාවිතා කරන්න ඕන මේ Tamanට හිතෙන එක දැන් කාට හරි ගිහිල්ලා කියන්න අභිධර්මය දන්න කෙනෙකුට. එතකොට බැරි වෙලාවත් අපි වැරදි දන්න හිතලා තියන්නේ නිවැරදි කරනවා එතකොට. සමහරලාට අපි හිතන් ඉන්න එක නෙමෙයි අපිට තියෙන්නේ. මොකද ඒක අනුමාන වශයෙන් අපි ගන්නෙ. මේ විදිහට තමයි ලෝභ සහගත සිත් ටික ඇති වෙන්නේ. සෝමනස්ස සහගත සිත් ඇති වෙන්න තියෙන හේතු වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඇයි කෙනෙකුට බහුල වශයෙන් සෝමනස්ස සහගත සිත් ඇති වෙන්නේ? සමහරු නිදාගෙන ඉන්නකොටත් hina වෙනවා වගේ තියෙනවා. ඇයි ඒ? මොකද සෝමනස්ස සහගත ප්‍රතිසන්දිකෙක හින්දා. ඒ කියන්නේ ගියාත්මේ මිය යන ගිය භවයේදී මිය යන විට ඔහුට මතක් වෙලා තියෙන සතුටින් කරපු පින. ඒ හින්දා ඔහුගේ චුතිසිත සතුට සහගතයි, සෝමනස්ස සහගතයි. උප්පත්ති මේ ජීවිතයේ මව්කුස උපදින පළවෙනි සිතත් ප්‍රතිසන්දි සිතත් සෝමනස්ස සහගතයි. ඊට අමතරව මේ ජීවිතය පවත්වාගෙන යාම වශයෙන් මේ අපේ තියෙන ඉන්ද්‍රියන් 6න් ඇස කන නාසය දිව කය මනස කියන ඉන්ද්‍රියන් 6න් අරමුණු ගන්න නැති වෙලාවට ඒ හිතවල අඩුපාඩු පුරවන්න ඇති වෙන හිතවලට කියන භවාංග සිත් කියලා. ඒ භවාංග කියලා කියන්නේ භවය පවත්වාගෙන යෑමේ අංගය කියන එකයි. ඒ භවය පවත්වාගෙන යාම වශයෙන් ඇති වෙන භවාංග සිත්
සෝමනස්ස සහගතයි. ඉතින් සමහරලාට හීන දකින්න නැත්තම් ගැඹුරු නිින්දේ ඉන්නවනම් භවාංග සිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මනසින් හීනයක් දකින්නෙත් නැහැ. කනෙන් ශබ්දයක් අහන්නෙත් නැහැ. ඇහෙන් රූපයක් දකින්නෙත් නැහැ. නහයෙන් සුවඳෙත් නැහැ. ගඳක් විඳින්නෙත් නැහැ. දිවෙන් රස විඳින්නෙත් නැහැ. කයෙන් පහසක් විඳින්නෙත් නැහැ. මනසෙන් ධර්ම අරමුණු කරන්නෙත් නැහැ. ඒ හින්දා හීන පේන්නෙත් නැහැ. එතකොට හැබැයි පියවි ස්වභාවයේ hina වුණා වගේ. ඉතින් ඒ කියන්නේ සෝමනස්සාගත ප්‍රතිසන්දිකේ. ජවන් සිත් කියලා කියන්නේ වේගයෙන් දුවන වෙයින්ද. එච්චර වේගෙන් යන්නම තව ටිකක් කල් යනවා ඒකට යන. අනිත් එක තමයි නොගැඹුරු සිත් ඇතිවීම. දැකලා නැද්ද මේ මනස තීක්ෂණ ලෙස පාවිච්චි කරන්නේ නැති අයට ප්‍රීතිය බහුලයි. කොටිම කියනවනේ දැන් අපේ ඉන්නවනේ දැන් අපේ මනුස්ස ලෝකේ ඉන්නේ අපි කියන්නේ මේ මනස අඩු බුද්ධිය මන්ද බුද්ධිකෝ කියලා කියන්නේ. අඩු බුද්ධියක් සහිත අය කියලා කියන්නේ. ඒගොල්ලෝ නිතර hina වෙලා ඉන්නේ. එහෙම එකක් තියෙනවා නේද? ඒ කියන්නේ හැම දෙයකටම hina වෙනවා. කියන්නේ මොකද බරක් නැති හින්දා. මේ සෝමනස්ස සිත් ඇති වෙන්න මේ මන්ද බුද්ධි කියන්නේ නෙමෙයි මේ සාමාන්‍ය අයට සෝමනස්ස සිත් ඇති වෙන්න බහුල වශයෙන් එක හේතුවක් තමයි නොගැඹුරු සිත් ඇති වීම. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගැන ඕනට වඩා ගැඹුරින් හිතන්නේ නැහැ. ඒ හින්දා හිතට ඊතරම් කරදර නැහැ. තේරෙනවද? නැත්නම් ගැඹුරින් හැමදේම හිතන්න ගත්තාම ඕක කරදරයක් වෙන වෙලාවල් වැඩි වෙනවනේ. ඒ කියන්නේ දැන් කවුරු හරි කියන වචනයක් අපි යා නිකන් වෙන්න දෙයක් කියන්නේ නැති කියලා හිතුවොත් අපිට ඒකේ තරම්ම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි අයියා ඒක කිව්වේ අයියා මට ඒක කිව්වේ. මට මේ වෙලාවේ මොකටද ඒක කිව්වේ කියලා අනාදි වශයෙන් ගොඩක් හිතන්න පටන් ගත්තාම ඕ අදාළ නැති කරුණුත් ගොඩක් හිතෙන්න ගන්නවා. එතකොට සිතේ තියෙන සතුටක් එක නැති. මොකද ඉෂ්ට අනිෂ්ට දෙකම අරමුණ. ඒ කියන්නේ ප්‍රාර්ථනා කරන විදිහේ ප්‍රාර්ථනා නොකරන විදිහේ හැම જાතියක්ම වැටෙන්න ගන්නවා. ඉතින් මතක් වෙන ඔක්කොම නෙමෙයි කියලා තියෙන්නේ. ඒ වුණාට අපි මතක් කරගන්න ඕනේ. ඒ මතක් කරගන්න හින්දා හිතේ සතුටක් තිබුණා නම් ඒක නැති වෙලා යනවා. ඒ හින්දා මේ නොගැඹුරු සිත් ඇතිවීම බහුල වශයෙන් නොගැඹුරු සිත් ඇතිවීම සෝමනස්ස සාගත සිතුවිලි ඇතිවීමට තවත් කාරණයක් කියලා සඳහන් වෙනවා. අනික් කාරණේ තමයි වයසට යාමෙන් ඇති වෙන අපහසුකම් සහ රෝග වලින් ස්පර්ශ නොවීම. ඒ කියන්නේ දැන් කෙනෙකුට තව කෙනෙකුට අපි ගත්තාම එක පුද්ගලයෙකුට හැමේ රෝගයක් තියෙනවා. ඉතින් ඒක දනවා. එහෙම නැත්නම් ඒක කහනවා. තව පුද්ගලයෙකුට එහෙම රෝගයක් නැහැ. ඒ හින්දා ඔහු සතුටින් ඉන්නවා. මොකද ඔහුට අපහසුතාවය අඩුයි. සමහර කෙනෙක්ගේ ඔල් කියනවා. සමහර කෙනෙක්ගේ බඩ දනවා. මේ රෝග ස්පර්ශයෙන් දැන් සමහර කෙනෙක් හුස්ම ගන්න අමාරුයි. මොකද නිතරම හෙම්බිරිසාව. ඉතින් ඔහුට මේ සෝමනස්සාග සිතුවිලි ඇති වෙන්නේ නැහැ හැමෙලිම වගේ. සමහරලාට මේ සතුටු හිතන දෙයක් කිව්වත් තරහෙන් වගේ තමයි උත්තර දෙන්නේ. ඒ මොකද Taman තුල තියෙන අපහසුතාවය නිසා. නැතුව මේ කියපු දේ සතුටු නැති හින්දා නෙමෙයි. ඉතින් අන්න ඒ වගේ මේ රෝග නොවැළඳීම සහ ලෙඩ අඩුවීම. ලෙඩ කියලා කියන්නේ කකුලේ ලෙඩක් තියෙනවා. කකුලේ වාත අමාරුවක් තියෙනවා. නැත්නම් තමන්ගේ ඇඟේ තියෙනවා එක එක ආබාධ. අන්නේ ආබාධ අඩුවීම නිසා මේ බහුල වශයෙන් ආබාධ නොතිබීම නිසා සෝමනස්සාග සිතුවිලි තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තුන තමයි සඳහන් වෙන්නේ සෝමනස්ස සාගත සිතුවිලි ඇති වෙන්න බහුලව බලපාන කරුණු. සෝමනස්ස සාගත ප්‍රතිසන්දිකයක වීම, නොගැඹුරු අදහස් ඇතිවීම සහ ලෙඩ රෝග සහ වයසට යෑම ආදී කරදර වලින් මිදීම. සෝමනස්ස සාගත ප්‍රතිසන්දිකයක වීම. ඒ කියන්නේ අර ගිය ජීවිතේ මැරෙනකොට සතුට සාගත කර්මයක් මතක් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය බහුලව ඇතිවීම කියන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත වෙන්න හේතු වෙනම කියලා තියෙනවා. පළවෙනි කාරණය තමයි මිත්‍යා දෘෂ්ටි බහුලව මිත්‍යා දෘෂ්ටි තියෙන පුද්ගලයෝ බහුලව ආශ්‍රය කිරීම.
ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝන් එක්කම නම් නිතරම ඉන්නේ. තිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් ඇති වෙන්න කාරණාවක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. චරංචේ නාදිගච්ඡය සියයන් සදිසමත්වනෝ කියලා කියන්නේ තමන්ට ආශ්‍රය කරන්න මේ කැමති විදිහේ කෙනෙක් හම්බුන් නැත්තම් තමන්ට සමාන හෝ තමන්ටදී උසස් ඒකචරියන් දල්හං කෛරා දැඩිව තනිව විසීම කරන්නලු නත්ති බාලේ සහායතා බාලයෙක්ව සහාය කරගන්න එපා. මොකද තමන්ටදී පහත් මට්ටමක ඉන්න කෙනෙක් ආශ්‍රය කරොත් ඒ පුද්ගලයා නිසා තමන් පාතට වැටෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. ඉතින් කියලා තියෙනවා අංගුත්තර නිකාය සූත්‍රය කරා අනුකම්පා හේතුවෙන් මිසක් ලාභයක් ප්‍රයෝජනයක් කියන්නේ තමන්ගේ පාළුව යන්නවත් කියලා හිතලා තමන්ට වැඩිය අඩු කෙනෙක් ආශ්‍රය කරන්න එපා කියන. බාලයෙක්ම නෙමෙයි තමන්ට වැඩිය අඩු කෙනෙක්වත් ආශ්‍රය කරන්න එපා. ඒ කියන්නේ තමන් තරම් සීල් නැත්තම්, තමන් තරම් සමාධි නැත්තම්, තමන් තරම් ප්‍රඥාව නැත්තම් ඒ පුද්ගලයා කරන්න කියන්නේ ඒ පුද්ගලයාට තියෙන අනුකම්පාව නිසා. හැබැයි අනුකම්පාව හරි අනුකම්පාවක් වෙන්න ඕන. නැත්තම් ඒව වංචක ධර්ම වෙනවා. අනුකම්පාව කියලා කිව්වට Tamanට කතා කරන්න කෙනෙක් නැති ඉඳ තමයි ආශ්‍රය කරන්න තමයිලාට. එහෙම කරන්න එපා. අනුකම්පාවෙන් තමයි ආශ්‍රය කරන්න. ඒ කියන්නේ ප්‍රයෝජනයක් නොලබන අදහසින්ම හැම වෙලෙම මතක් කර ආශ්‍රය කරන්න. මේ මංගල සූත්‍රෙත් කියවන්නේ බාලය ආශ්‍රය කරන්න එපා කියලා. දෙවෙනි කාරණය තමයි ධර්මයෙන් වෙන්න වාසය කිරීම නිසා මිත්‍යා දෘෂ්ටි බහුලව ඇති වෙනවා. මේ සබ්බාසව සූත්‍රයේදී සඳහන් වෙන අත්ති ආසවා දස්සනා පහතබ්බා අනුයි දර්ශනයෙන් දැකලා නැති කළ යුතු කෙලෙස් කියලා තියෙන්නේ ආර්ය පුද්ගලයෝ ආශ්‍රය කිරීමෙන් ආර්යයන්ගේ ධර්මයේ හික්මීමෙන් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ සත්පුරුෂ සේවනයේ සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඒ ධර්මය anu හික්මීමෙන් තමයි එක්තරා කෙලස් කොටසක් මේ මිත්‍යා දෘෂ්ටිය කියන බලවත්ම ක්ලේශය අයින් වෙනවා කියලා තියෙන්නේ අන්නේ විදියට. ඒ හින්දා ධර්මයෙන් වෙන්න වාසය කිරීමෙන් මිත්‍යා දෘෂ්ටිය බහුලව ඇති වෙනවා. අන්න එයින් දෘෂ්ටි ගහණයටපත් වෙනවා කියලා සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා. අනික් කාරණය තමයි නොමනා වැරදි කල්පනා බහුලව වාසය කිරීම. ඒ කියන්නේ සුළු දෙයක් ගත්තත් වැරදියට තමයි හිතන්න වැඩියෙන් පුරුදු වෙලා තියෙන්නේ. නුසුදුසු ආකාරයට හිතන්න. එතකොට වැඩි හරියක් ඇති වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය සහිත සිත්. අනික් කාරණාව තමයි ඥානය පාවිච්චි කරන්නේ නැතුව නිකම්ම කල්පනා කරනවා. විමසුම් නුවණක් නැතුව විමර්ශාව නැතුව නුනුවණින් මෙනෙහි කිරීම. ඒ නුවණ නැතුව මෙනෙහි කරනවා. ධම්මවිචය නෙමෙයි තියෙන්නේ. ධර්මයේ නැතුව විමසීමක් කරන්නේ. මෙන්න මේ කාරණා හතර මිත්‍යා දෘෂ්ටි ඇතිවීමට හේතුව කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිගත පුද්ගලයෝ නිතර ආශ්‍රය කිරීම, ධර්මයෙන් වෙන්ව වාසය කිරීම, වැරදි ආකාරයේ කල්පනාවන් නිතර ඇතිවීම සහ නුවණින් තොරව මතක් කිරීම නැත්නම් අයෝනිසෝ මනසිකාර. ඊට පස්සේ අසංඛාරික වීමට හේතු සඳහන් කරනවා. අසංඛාරික විපාකසිතකින් ප්‍රතිසන්දිගත වීම. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හොඳට පුරුදු පුහුණු බවකින් කරපු සිතකින් නම් ප්‍රබල හිතකින් ඉපදුනහම ඔහු තුල නිපුණත්වය වැඩි, දක්ෂකම වැඩි. අසංඛාරික සිත් ඇති වෙන්නේ. මොනවා හරි ශිල්පයක් හදාරන්න ගියත් ඔහුට සසංඛාරික සිත් ඇති වෙන්නේ ටික වෙලාවයි. ඊට පස්සේ ඔහු හොඳට අවුරුදු ගාණක් ඒක පුරුදු පුහුණු කෙනෙක් වගේ තමයි වැඩ කරන්නේ.
මොකද ඔහුගේ වැඩිපුර තියෙන අසංකාරික සිත. ඉතින් එය කුසල අකුසල දෙකටම උඩ යොදවන්න පුළුවන්. ඒ මොකද මොනවා හරි හම්බ කරගෙන ආවහම හොඳ දෙයට වේදම් කරන්නත් පුළුවන් නරක දෙයට වේදම් කරන්නත් පුළුවන් වගේ අසංකාරික විපාක සිතකින් ප්‍රතිසන්දගත වුණාම කුසල් කරන්නත් පුළුවන් අසංකාරික විදිහට අකුසල් කරන්නත් පුළුවන්. ඒ හින්දා හොඳ දේවල් හම්බ කරගන්න නේ. ඊට අමතරව දෙවෙනි කාරණය තමයි සිත හා කය නිරෝගී බව. අකුසල් කරන්න ගියත් පුරුදු පුහුණු බවකින් කරන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි සිත හා කය නිරෝගී නම් අකුසල් උනත් පුරුදු පුහුණු බවකින් කරන්න. කුසල් උනත් පුරුදු පුහුණු බවකින් කරන්න පුළුවන්. දැන් අපි හිතුවොත් දඩයක්කාරයෙක් දඩයන් කරනවා කියලා. ඔහුගේ ඇස් හොඳට පේනවා නම් අතපය වේගයෙන් ක්‍රියා කරනවා නම් ශක්තිවන්ත නම් ඔහු ලේසියෙන්ම ඒ දඩයම කරනවා. අනික දෙතුන් පාරක් උත්සාහ කරලා කරද්දි ඔහු එකපාරින්ම ඒ සතා මරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක අසංකාරික වෙන්න විශේෂ හේතුවක්. කුසල් කරන්න ගියත් කෙනෙක්ට භාවනා කරන්න ගියහම කොන්ද රිදෙනවා නම් එහෙම නැත්නම් බඩේ අමාරුවක් හැදිලා ගෑස් හැදෙන්න පටන් ගන්නවා නම් එහෙම නැත්නම් මොනවා හරි දැන් කකුල රිදෙනවා නම් ඒ වගේ දේවල් වෙනවා නම් පින් කරන්නත් අමාරුයි භාවනා කරන්න අමාරුයි. දැන් අපි හිතමු දැන් අපි මොකක් හරි පුණ්‍ය කර්මයක් කරන්න ගියා. ඉතින් හිතනවට වැඩිය වෙලා පරක් වුණා කන්න අමාරුයි. හිතපු වෙලාවට මේ කන්න ලැබෙන්නේ. ඉතින් බඩගිනි ඉන්නත් පුළුවන් හොඳ නිරෝගී කෙනෙකුට තමයි. ඉතින් බඩගිනි වෙලාවට දැන් අපි හිතමු දානයක් දෙනවා. දානයක් දීලා ඊට පස්සේ හාමුදුරුවෝ අනුමෝදනා බණ කියන්න ගන්නවා. ඒ බණ කියන්න ගන්නකොට සමහර කෙනෙකුට නම් බඩගිනි වෙලා තියෙනවා. ඉතින් හොඳට දානෙ දුන්නාට බණ අහන්න බෑ එතනින් එහාට. බණ අහන්න අමාරුයි. මොකද බඩගිනි වේදනාව වැඩි. බඩගිනි ඉවසන්න පුරුදු පුහුණු කෙනාට සිත කය හොඳට නිරෝගී නම් සෑහෙන වෙලාවක් නොකා ඉන්න පුළුවන්. ඉතින් ඔහුට දානෙ දෙන්නත් පුළුවන් හොඳට අසංකාරික විදියට. බණ අහන්නත් පුළුවන් අසංකාරික විදියට. නැත්තම් අතිශයින් දුෂ්කර ක්‍රියාවක් කරනවා වගේ එතනක ඉඳගෙන ඉන්නවා විතරයි. ඒකයි. ඒ වගේ දෙවනි කාරණා සිත හා කය නිරෝගී වීම. භාෂාව දාත. ඒක නම් ගන්න. ධාතු වර්ණ කිව්වම නෑ ඒක නෙමෙයි හැබැයි. නෑ ඒක නෙමෙයි හැබැයි. පාලි වලින් හැබැයි. පාලි භාෂාව ගැන. තුන්වෙනි කාරණය තමයි ඉවසීම් බහුල බව. ඉතින් මේකටත් අර උදාහරණයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට සීතල ඉවසන්න පුළුවන් නම් රස්නේ ඉවසන්න පුළුවන් නම් දාඩිය දාගෙන හරි ඉන්න පුළුවන් නම් මధుරෝ කණේක ඉවසන්න පුළුවන් නම් ඒ වගේ කටුක ස්පර්ශ ඉවසන්න පුළුවන් නම් බඩගින්න ඉවසන්න පුළුවන් නම් තිබහා ඉවසන්න පුළුවන් නම් අනුන්ගේ නරක වචන ඉවසන්න පුළුවන් නම් ඔහු කැමති දෙයක්කට හිත යොදවන්න පුළුවන් හොඳට අසංකාරික විදියට පුරුදු පුහුණු බවකින්. ඉතින් ඒ ඉවසීම් බහුල බව කියන්නේ යම්කිසි ඉක්මීමක් තියනවා කියලා කියන්නේ. අනිත් කාරණේ තමයි කටයුත්ත කරලා ඒ කටයුත්ත කරලා මනා පුරුදු පුහුණු බවක් තිබීම. ඒ කියන්නේ නිපුණ බව. පස්වෙනි කාරණේ තමයි තමන්ගේ ඇඟට සරිලන විදිහ දේශ ගුණයක් ලැබීම. තමන්ගේ ශරීරයට ගැළපෙන පරිදි ආහාර පාන ලැබීම. අන්න ඒවා එහෙම තියුණාම අසංකාරික විදිහට වැඩ කරන්න පුළුවන්. මොකද සිත හා කය නිරෝගී වීමට ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක් තමයි. ඉතින් මෙන්න මේ කාරණා පහ තමයි අසංකාරික වීමට උපයෝගී වෙන්නේ.
අසංඛාරික සිතකින් ප්‍රතිසන්දිගත වීම, සිතහා යෝගී වීම, ඉවසීම බහුල වීම, කටයුත්තේ මනා පුරුදු පුහුණු බව සහ ඍතු භෝජන ආදී අවශ්‍ය දේවල් සුදුසු පරිදි ලැබීම අසංකාරික වීමට හේතු. උපේක්ඛා සහගත වීමට හේතු මොනවද කියනවනම් උපේක්ඛා සහගත සිතකින් උපන්න කෙනෙකු වීම. ඒ කියන්නේ කලින් භවයේදී අපි සෝමනස්ස සහගත සිතකින් නෙමෙයි ඒ පින කරලා තිබුණේ. උපේක්ඛා සහගත සිතකින්. මොකද අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයටම හම්බෙලා නැහැ. අපි හිතමු යම්කිසි දානයක් දෙන්න අපි යනවා. ඒ දානය දෙන්න ගිහිල්ලා එතන අපි හිතනවා ඒ භික්ෂූන් අපි දෙන්නේ බොහොම සුහද ආකාරයෙන් පිළිගනී කියලා. ඒ වුණාට ඒ භික්ෂූන් එහෙම සුහද ආකාරයක් පෙන්눔 කරන්නේ. ඒ තරම් සිනහමුසු මුණක්වත් නැතුව මේ ඒ තරම් ලොකු ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඒ දානේ බාර අරගෙන වඩන. ඉතින් හිතට ඒ තරම් ලොකු සතුටක් නැහැ. ඒ වුණාට පිනක් කරා කියලා දෙයක් තියෙනවා. අකමැති වෙලා ද්වේෂාග සිටියේ තියලත් නැහැ. ඒ හින්දා උපේක්ඛා සාගත සිතකින් තමයි ඒ පින කරලා තියෙන්නේ. මොකද පසුසිත හරි උපේක්ඛා සාගත වෙනවා. සමහරවිට පෙරසිත සෝමනස්සහගතයි. ඒත් මුංචන සිත ඒ කියන්නේ කලින් බඩු ලෑස්ති කරලා බඩු කඩේ ගිහිලා අරගෙන ඇවිල්ලා බඩු පිළියෙල කරලා ඒ කරන ටික ඔක්කොම සතුටින් කරන්නේ. ඒ වුණාට දෙන්න ගියාම උපේක්ඛා සාගත වෙනවා. ආයි මතක් කරනකොටත් උපේක්ඛා සාගත වෙනවා. ඒ හින්දා තුන් සිතෙන් දෙසිතක්ම උපේක්ඛා සාගතයි. ඉතින් එයින් අපිට අරමුණු වෙලා තියෙන්නේ සෝමනස්සහගත සිත නැතුව උපේක්ඛා සාගත සිත නම් අපි උපේක්ඛා සාගත සිතකින් තමයි ප්‍රසන්දිගත වෙන්නේ. ඒ හින්දා භවාංග සිත උපේක්ඛා සාගත වුණා උපේක්ඛා සාගත වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි, සම්භාවිතාව වැඩි. උපේක්ඛා සාගත සිතක පින අඩුයි. උපේක්ඛා සාගත සිතක පින අඩුයි. කාමාවචර හැටියට ගත්තොත්, රූපාවචර හැටියට ගත්තොත් උපේක්ඛා සාගත සිතේ පින වැඩි. ඒ මොකද කාමාවචර සිත්වල අපි කුසල් කරද්දී සෝමනස්සහගත සිතක තියෙන ප්‍රබලතාවය වැඩි. සතුටින් අපි කරන්නේ අපි සිතට ගැළපෙන පරිදිම දේවල් වුණොත් තමයි එහෙම වෙන්නේ. පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් උපේක්ඛා සාගත වෙනවා. රූපාවචර සිත්වල එහෙම නෙමෙයි. කුසල් සිත්වල ධාන සිත්වල පල්හා ධාන මට්ටම් වල සිත් සෝමනස්ස සාගතයි. උඩම ධාන සිත උපේක්ඛා සාගතයි. ඒක ප්‍රබල වැඩි. අරූපාවචර ඔක්කොම උපේක්ඛා සාගතයි. ඒ හින්දා ඒකාන්තයෙන්ම ප්‍රබල නැහැ කියලා කියන්න බෑ. ඒත් මනුස්ස ලෝකෙ ඉපදලා තියෙන කෙනෙක්ගේ සිත කවදාක්වත් රූපාවචර සිතකින්වත් අරූපාවචර සිතකින්වත් මනුස්ස ලෝකෙ ප්‍රසන්නගත වෙන්නේ නැති හින්දා කියන්න පුළුවන් මතක් වෙලා තියෙන පින මේ බාල සිතක්. ඒක තමයි උපේක්ඛා සාගත කියලා මනුස්සයෙකුට. අනිත් කාරණේ තමයි දෙවෙනි කාරණේ ගැඹුරු අදහස් ඇතිවීම. අර අපි කලින් කල්පනා කරා වගේ නොගැඹුරු අදහස් ඇතිවීම සෝමනස් සහගත වීමට උපයෝගී වෙනවා වගේම උපකාර වෙනවා වගේම ගැඹුරු අදහස් ඇතිවීම නිසා තියෙන සිත උපේක්ඛා සහගත වීමට බලපානවා. අනිත් කාරණේ තමයි රෝග පීඩා ආදී මිදෙන්න ඕනේ. මොකද රෝග පීඩා තියුණොත් අනිවාර්යයෙන්ම ද්වේෂ සාගත සිත් වෙනා නිසා උපේක්ඛා සාගත වෙලා නවතින්නේ නැහැ. ඒක. ඉතින් මේ අපි දැන් සාකච්ඡා කළේ මේ ලෝභ මූල සිත් 8. සෝමනස්ස සහගත, ditthිගත සංප්‍රයුක්ත, අසංකාරික සිත සහ සසංකාරික සිත. සෝමනස්ස සහගත, ditthිගත විප්‍රයුක්ත, අසංකාරික සිත සහ සසංකාරික සිත. උපේක්ඛා සහගත, ditthිගත සංප්‍රයුක්ත, අසංකාරික සිත සහ සසංකාරික සිත. උපේක්ඛා සහගත, ditthිගත විප්‍රයුක්ත මිත්‍යා දෘෂ්ටි නැති
අසංකාරික සිත සහ සසංකාරික සිත. මේ සිත් 8 තමයි අපි සාකච්ඡා කළේ. ඒ සාකච්ඡා කිරීමේදී සෝමනස්ස වීමට හේතු මොනවද? දිට්ඨිගත සම්ප්‍රයුක්ත වීමට හේතු මොනවද? අසංකාරික වීමට හේතු මොනවද? සහ උපේක්ඛා සහගත වීමට හේතු මොනවද කියලා පැහැදිලි කරා. ඊට පස්සේ මේ සිත් ගැන නැවත නැවත අපි කතා කරනවා. ඒ කතා කරන එක නවත්තන්නෙත් නැහැ. එක දිගටම මේවම තමයි ආයි කතා කරන්නේ. ඒ හින්දා මේ නන් ටික මතක තියෙනවා නම් තමයි හොඳ. මතක තියෙනවා නම් හොඳයි කියලා කියන්නේ මේ ඒකත් හොඳ වචනයක් නෙවෙයි මතක තියෙන්නම ඕනේ. මේ එහෙම නැත්තම් පැටලෙනවා. මොකද නැත්තම් පස්සේ කාලෙක ඇහුවොත් එම සෝමනස් සිත් කීයක් තියෙනවද සිත්වල කියලා ලෝභසහගත සිත්වල 4ක් තියෙනවා කියලා මතක් වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය සහිත සිත් කොච්චර තියෙනවද කියලා ඇහුවොත් එම ලෝභසහගත සිත්වල නම් 4ක් තියෙනවා කියලා මතක් වෙන්න ඕනේ. අසංකාරික සිත් කීයක් තියෙනවද කියලා ඇහුවොත් ලෝභසහගත සිත්වල නම් අසංකාරික සිත්ම 4ක් තියෙනවා සසංකාරික 4ක් තියෙනවා කියලා ඒ ආකාරයෙන්ම මතක් වෙන්න ඕනේ. ඉතින් මොකද මේ හැම ආකාරයකම නැවත විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කරන හින්දා හැම පදයක්ම මතක තියෙනවා නම් තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. නැත්තම් එහෙම කෙනෙකුට මතක් වෙනකොට අනික් කෙනාට අමතක වෙලා පැටලිලා යනවා. මේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4 ඇති වෙන්නේ නැහැ සෝවාන් මාර්ගසිතෙන් පස්සේ. ඒ කියන්නේ සෝවාන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. සියලුම ආරයන් වහන්සේලාට දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් ඇති වෙන්නේ නැහැ. දිට්ඨිගත විප්‍රයුක්ත සිත් ඇති වෙනවා. රහත් වෙනකම් ඒ 4 ඇති වෙනවා. ඒක නවතින්නේ.